විශේෂයෙන් ආරාධනා කරා මේ කවුරුත් දැකලා ඇති කර්ම YouTube නාලිකාව මගින් අපේ රටේ අද ඇති වෙලා තිබෙන මේ විනාශය ගැන විශේෂයෙන්ම අපේ සියලු දෙනාම දැනුවත් කිරීම කටයුතු සිදු කරන ඒ කර්ම YouTube නාලිකාවේ निर्मातृ पेरादरी विश्वविद्यालय उपाध्यायी දැනට අනුරාධපුර ප්‍රදේශයේ අධ්‍යාපන කටයුතු වල නිරත වන අපේ ගලගම උසරදා මහඳුරන්ට මේ මුත්‍ර සභාව මෙහෙවන්නට අපි ආරාධනය කරනවා. මේ අවස්ථාවේදී මේ සූදානම් වෙන්නේ මේ උතුම් කාර්යය වෙනුවෙන් වැඩමවන්නට යෙදුණු ගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ප්‍රදාන මහා සංඝරත්නය පිළිගැනීමට මත්තෙන් චාරිත්‍රානුකූලව පිරිස පංචශීලයේ සමාදන් කරවීමටයි ඒ සඳහා මේ වෙලාවේදී নমස්කාර පූර්වකව ආරාධනා කර සිටිනවා මූලාසනයේ පිළිගන්නට යෙදුණු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ බෞද්ධ හා පාලි අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අවසරයි මුවැටගම ඥානානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට සියලු දෙනාම නැගී සිටිමින් ඒ පංචශීලය සමාදන් වෙමු. ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං ධම්මපදයේ ඇතුළු බෞද්ධ කෘති විශාල සංඛ්‍යාවක් ප්‍රංශ භාෂාවට පරිවර්තනය කොට ඇති අතර ප්‍රංශ පුවත්පත් සහ සංග්‍රහාදියට බෞද්ධාගමික ලිපි බොහොමයක් අප චන්දරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සම්පාදනය කොට ඇත්තාහ. ඒ සඳහා නායක ස්වාමින් වහන්සේගේ ප්‍රංශ භාෂාව පිළිබඳව හසල දැනුම මනා පිටුහලක් විය. ප්‍රංශයේ පැන්සෙන් වැන්දෙනි පැරිස් විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය හිමි කරගත් අප චන්දරතන නායක ස්වාමින් වහන්සේ මේ වන විට ප්‍රංශයේ සෝබෝන් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධියේ අවසන් අදියර සම්පූර්ණ කරමින් සිටි. ප්‍රංශ බෞද්ධ සංගමයේ උපසභාපති ධූරයේ වසර 20කට අධික කාලයක් කටයුතු කරන චන්දරතන නායක ස්වාමින් වහන්සේ එකී සංවිධානයේ ඔස්සේ විවිධ භාවනාමය වැඩසටහන් හා ධර්ම සාකච්ඡා වැඩසටහන් රැසක් විදේශිකයන් අරමුණු කරගනිමින් මෙහෙයවා තිබේ. එමෙන්ම 1983 වර්ෂයේදී ප්‍රංශයේ සිංහල සංවිධානය පිහිටවීමේ පූර්වගාමීත්වය උසුලමින් සිංහල භාෂාව හා සංස්කෘතිය ප්‍රංශයේ ප්‍රවර්ධනය කිරීමට උන්වහන්සේ දරන කැපකිරීම අප සමගයේ ඇගීමට ලක්විය යුතුය. මේ අවස්ථාවේදී මීළඟ අධියර වශයෙන් චාරිත්‍රානුකූලව පොල්තෙල් පහන් සිලු දැල්වීම සඳහා ඒ ආරාධනාවන් සිදු කරන්නට අප කතානායකයන් වහන්සේ වන ගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට ආරාධනා කර සිටිනවා. දැල්වීම සඳහා අපි ආරාධනා කර සිටිනවා විශේෂයෙන් මෙමි ස්ථානයේ පැමිණ සිටින අපේ විශේෂ අමුත්තන්ට විශේෂයෙන්ම අපේ පරවහැර චන්ද්‍රරත්න පුණ්‍ය ආයතනයේ ගරු ලේකම් එවැගේම හිටපු කම්කරු කොමසාරිස් එවැගේම කම්කරු අමාත්‍යාංශයේ හිටපු ලේකම්තුමා අපි අපේ මහින්ද මඩිහේව මැතිතුමන්ට එවැගේම ප්‍රංශයේ කාලයක් වාසය කරපු එවැගේම ඇමරිකාවේ ඉන්න එවැගේම දැන් මේ මොහොතේත් මොනරාගල ආණ්ඩියම් සියඹලාන්දුව ප්‍රදේශයේ විශේෂයෙන්ම වැඩිහිටි නිවාසයක් ඩොලර් ලක්ෂ 4කට වඩා වැඩි වියදම් කරමින් සෑදීමේ කටයුතු දැන් අවසන් වෙලා තිබෙන්නේ.
ඒ කටයුතු ලබන 17 වෙනිදා මේ ස්ථානයේ විවෘත වෙනවා. අපි ඒ ඇමරිකාවේ සිටින අපේ එන්ගොයන් හි ත්‍රිං මහත්මියට ආරාධනය කරනවා පොල් තෙල් පහන දල්වන්නට. ඒ වගේම අපේ විශේෂයෙන්ම සමන්ත කුමාරසිංහ මහත්මයා වෙනුවට අද පැමිණලා තිබෙන මැතිණිය විශේෂයෙන් සමන්ත කුමාරසිංහ මහත්මයාගේ අපට විශේෂ පරිත්‍යාගයක් කළා තිබෙනවා මේ ළමයින්ට බෙදා හරින්න මේ ඉස්සරහා තියෙන නේචර් සීක්‍රට් නිෂ්පාදන පාර්සල් 200ක් අද මෙම ස්ථානයට එවලා තිබෙනවා. අපි එතුමියටත් ආරාධනය කරනවා. නිශානි පනාගොඩ මහත්මිය අපේ බෞද්ධ කටයුතු වල ඉදිරියෙන් සිටින කාන්තාවක් අපි එතුමියටත් ආරාධනා කරනවා. ඒ වගේම ප්‍රංශයේ හිටපු තානාපතිනි ශනිකා හිරමුරේගම මහත්මියට අපි ආරාධනය කරනවා. අපේ අබේරත්න ඒකනායක මැතිතුමන් අපේ එකම විශ්වවිද්‍යාලයකට හිටපු කෙනෙක්. එතුමා මේ ලංකාවේ මීපැණි ව්‍යාප්ත කරන්නට විශාල වැඩසටහනක් කරනවා. ඒ වගේ මේස් ෆවුන්ඩේෂන් එකේ හිටපු අධ්‍යක්ෂකතුමා එතුමාටත් ආරාධනය කරනවා කරුණාකරලා ඇවිල්ලා මේ පොල් තෙල් පහන දල්වන්නට කියලා. අතින්ට එන්න පොල් තෙල් පහන දල්වන්න. අපේ ස්වර්ණා මහත්මියට ආරාධනා කරනවා. අපේ කාලේ ඉඳලම විශ්වවිද්‍යාලයේ අපි එකට හිටපු ඩෝන කෙනෙක් දැන් මේ ප්‍රතිශීල ජීවත් වෙන්නේ. ඔක්කොටම වඩා අපි ආරාධනා කරනවා අද විශේෂ දේශනයට පැමිණලා සිටින ප්‍රංශයේ සෝබෝන් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය හිමි කරගෙන ඒ වගේම ඒ රටේ නවතින්නේ නැතුව මේ රටට සේවය කරන්නට ಜಾති මාමකත්වයෙන් ඒ වගේම ಜಾති වාත්සල්‍යයෙන් මේ රටට ඇවිල්ලා කටයුතු කරන ආර්ථික විද්‍යාව පිළිබඳව කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය දුරදන්න ලලිත් සිරි ගුණරුවන් මහත්මයාට අපි ආරාධනය කරනවා මේ පහන පත්තු කරන්නට එන්න කියලා. ඊළඟට අද විශේෂ ආරාධිත අමුත්තන් හැටියට පැමිණලා සිටින කලා ක්ෂේත්‍රයේ අපේ විජේරත්න වරකාවඩ මැතිතුමන්ට අපි ආරාධනය කරනවා මේ පහන දල්වන්නට එන්නට කියලා. ඒ වගේම අපේ මොනරාගල ප්‍රදේශයෙන් සියඹලාන්ත ප්‍රදේශයෙන් පැමිණලා සිටින අපේ මැඩම්ගේ අපේ මදම් නුයන් මහත්මියගේ ව්‍යාපෘතිය කටයුතු සිදු කරන අපේ කුමාර මහත්මයාට ආරාධනය කරනවා මෙම අවස්ථාවට පොල් තෙල් පහන දල්වන්නට කියලා. ඒ වගේම ශ්‍රී ලංකා ගුවන් සේවය කරන අපේ නිමාලි මහත්මියටත් අපි ආරාධනය කරනවා පොල් තෙල් පහන දල්වන්නට එන්න කියලා. අනිත් පැත්තෙන් අපේ පුළුවන්කමක් තියෙනවා නම් අපේ රෝහණ පැත්තගේ මැතිතුමනුත් මේ පොල් තෙල් පහන දල්වන්නට පැමිණෙන්නට කියලා අපි ආරාධනය කරනවා. තව අනිත් අය පැමිණලා නැහැ. කවුරුත් ඇවිල්ලා නේ ඊළඟට එන්න බෑ. අපේ තව පැමිණලා සිටිනවා මේ විශේෂ කලාකරුවන් ගොඩක් දෙනෙක්. අපේ හිරිමුරේගම මහත්මයාටත් අපි ආරාධනය කරනවා පැමිණෙන්නට කියලා. සුජාතා අත්තනායක මහත්මිය තාම ඇවිල්ලා නැහැ. ගහන්න ඕන තරක් තියෙනවා මන්ද.
භික්ෂු ශාසනයේ සෝචනීය තත්ත්වය පිළිබඳව කරුණු සලකා බැලීමට වඩා කාලීන අවශ්‍යතාවක් වන්නේ ඒ නිසාය. මන්දයත් පිරිහීම සමාජගත වූ විට එය අසාධ්‍ය රෝගයේ අසාධ්‍ය තත්ත්වයට පත් වූ වාසේ වන නිසාය. එම නිසා වර්තමානයේ වන විට ලාංකීය භික්ෂු ශාසනයේ පවතින පරිහානිකර තත්ත්වය පිළිබඳව සංවාදාත්මක තත්ත්වයකට ගෙන ඒමත් ඒ තුලින්ම කිසියම් විසඳුම් මාර්ගයකට ලාංකීය භික්ෂු ශාසනය මෙහෙයවීම ශාසන භාරධාරී නාහිමිවරුන්ගේ අවධානයේ යොමු යුතු කරුණක් යයි අප අපේක්ෂා කරමු. විනයෝ නාම ශාසනස්ස ආයු යන බුද්ධ වදනට අනුව ශාසනයේ පැවැත්මට නම් විනය ශික්ෂා පදවලට ගරු කිරීම අනිවාර්ය වේ. එසේ නොවන බුදුසසුන වසර දසදහසක් පැවතුනද කිසිදු ඵලයක් නොවේ. නායකත්වය නොමැතිව පිරිහෙන භික්ෂු ශාසනය මැයෙන් පුවත්පත්වලට සැපයූ ලිපි හා දේශනා ඇසුරින් නායක ස්වාමින් වහන්සේගේ ලිපි ඇසුරින් සඳහනක්. මේ වෙලාවේ මේ සූදානම් වෙන්නේ වැඩම අවදාළ ගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ප්‍රදාන මහා සංඝරත්නය ඇතුළු මේ පැමිණ සිටින පිරිස පිළිගැනීමයි. ඒ සඳහා පිළිගැනීමේ කතාව සිදු කරන්නට මේ වෙලාවේදී ආරාධනා කර සිටිනවා රාජකීය පඬිත පූජ්‍ය මුරුන්දෙනියේ සුජාත ස්වාමීන් වහන්සේට. මූලාසනයේ වැඩ සිටින පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය අග්ගමහා පඬිත නම කියන්නට අවසරයි. මුවැටගම ඥානානන්ද ගෞරවනීය නායක මාහිම්පාණන් වහන්සේ ප්‍රදාන වැඩමවා වැඩ සිටින අති ගෞරවනීය අපගේ නායක මාහිම්පාණන් වහන්සේගේ අවවාද අනුශාසනා ඇතිව මේ අවස්ථාවට වැඩමවා වැඩ සිටින ශ්‍රීමත් මහා සංඝරත්නයේ අවසරයි. එවාගේම මේ සභාවේ සිටින සම්භාවනීය අමුත්තනේ දුවදරුවනේ දෙමව්පියනේ අද මේ සිදුවන උත්සව සභාවෙහි මාහට පැවරී තිබෙන්නේ මේ අවස්ථාවට සහ සම්බන්ධ වෙන ශ්‍රීමත් මහා සංඝරත්නය එවාගේම විශේෂ ආරාධිත අමුත්තන් ඇතුළු මේ සියලු දෙනාම පිළිගැනීමයි. ඒ අනුව විශේෂයෙන්ම අපගේ ගුරු දේවෝත්තම සද්ධර්ම කීර්ති ධ්වජ ලෝකාර්ථ සිද්ධි සිරෝමණී ප්‍රංශේ ප්‍රධාන සංඝනායක ප්‍රංශේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය පිල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය යන උභය විහාරස්ථානයන්හි නිර්මාතෘවර අති ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේගේ අවවාද අනුශාසනා ඇතිව මේ උතුම් උත්සව සභාවට වැඩමවා මූලාසනයේ වැඩ සිටින පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය අග්ගමහා පඬිත නම කියන්නට අවසරයි. මුවැටගම ඥානානන්දාභිධාන නායක මාහිමිපාණන් වහන්සේ මේ උත්සව සභාවට নমස්කාර පූර්වකව පිළිගනු ලබනවා. එවාගේම මේ අවස්ථාවට වැඩම කොට වදාරන්ට යෙදුන මහාචාර්ය නම කියන්නට අවසරයි ඉතදෙමළේන්ද සරාවිධාන නායක මාහිමිපාණන් වහන්සේ নমස්කාර පූර්වකව පිළිගනු ලබනවා. එවාගේම බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නම කියන්නට අවසරයි අපේ පාතේගම ඥානසරාවිධාන නායක මාහිමිපාණන් වහන්සේ নমස්කාර පූර්වකව පිළිගනු ලබනවා. එවාගේම කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල භාෂා අධ්‍යයන අංශයේ අංශාධිපති නම කියන්නට අවසරයි මහාචාර්ය මල්වානේ චන්ද්‍රරත්නාවිධාන නායක මාහිමිපාණන් වහන්සේ নমස්කාර පූර්වකව පිළිගනු ලබනවා. එවාගේම ශ්‍රී සංඝරාජ පිරිවෙන් විහාරස්ථානාධිපති නම කියන්නට අවසරයි පූජ්‍ය මීවතුරේ වදිරඥාන නාහිමිපාණන් වහන්සේ নমස්කාර පූර්වකව පිළිගනු ලබනවා. එවාගේම නුගේගොඩ නන්දාරාමාධිපති කලවානේ මහානාම නාහිමිපාණන් වහන්සේ
නමස්කාර පූර්වකව පිළිගනු ලබනවා. ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් ශාඛාවෙහි නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ නම කියන්නට අවසරයි කොබ්බෑවල මේදංකරා විධාන නාහිම්පාණන් වහන්සේ නමස්කාර පූර්වකව පිළිගනු ලබනවා. ඒ වගේම ආඩියම්බලම ශ්‍රී සරණතිස්ස පිරිවෙන් පරිවෙනාධිපති ශාස්ත්‍රවේදී නම කියන්නට අවසරයි වරකදණ්ඩේ අමරනන්ද ගෞරවනීය හාමුදුරන් වහන්සේ මේ වෙලාවේදී පිළිගනු ලබනවා. ඒ වගේම රටුගම්පල ගුණරතන ස්වාමින් වහන්සේ ඒ වගේම මේ උත්සව සභාව අද දවසේදී නිවේදන කටයුතු සිදු කරනු ලබන අධ්‍යාපනපති අපේ ගලගම කුසල ධම්ම හාමුදුරන් වහන්සේ ඒ වගේම අබන්වල පියරතන හාමුදුරන් වහන්සේ මෝදරවානේ අමලසිරි හාමුදුරන් වහන්සේ කිරින්දේ අබේතිස්ස හාමුදුරන් වහන්සේ යටියන්තොට විජිත ධම්ම හාමුදුරන් වහන්සේ ඒ වගේම බක්මිටියාවේ වජිරඥාන හාමුදුරන් වහන්සේ කඩුගන්නාවේ නන්දසිරි හාමුදුරන් වහන්සේ ඒ වගේම රාජකීය පඬිත අපේ කදුරුපුකුණේ ධම්මාලෝක හාමුදුරන් වහන්සේ ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ අපේ විතාරම්දෙනියේ මේදානන්ද හාමුදුරන් වහන්සේ ප්‍රධානව වැඩමවා වැඩ සිටින ශ්‍රීමත් මහා සංඝරත්නය මේ උත්සව සභාව වෙනුවෙන් නමස්කාර පූර්වකව පිළිගනු ලබනවා. ඒ වගේම ඊළඟට අපි බලාපොරොත්තු වෙනවා මේ අවස්ථාවට සහ සම්බන්ධ වෙන විශේෂ ආරාධිත පිරිස පිළිගැනීමට. ඒ අනුව හිටපු අමාත්‍යාංශ ලේකම් අපේ මහින්ද මඩිහේවා මැතිතුමා ඒ වගේම සම්මානනීය රංගනවේදී විජේරත්න වරකාගොඩ මැතිතුමා ඒ වගේම සම්මානීය ප්‍රවීත සංගීතඥ ආචාර්ය සුජාතා අත්තනායක මැතිණිය මේ අවස්ථාවට සහ සම්බන්ධ වීමට නියමිතයි. එතුමිය ඒ වගේම ප්‍රවීණ සම්මානනීය සංගීතවේදී ආචාර්ය රෝහණ බැද්දගේ මැතිතුමා ඒ වගේම ප්‍රවීණ සංගීතඥ ප්‍රවීණ වේදිකා නාට්‍ය ශිල්පී ප්‍රියංකර පෙරේරා මැතිතුමා ඒ වගේම ප්‍රවීණ සිනමා මාධ්‍යවේදී සිරී කහවල මැතිතුමා ප්‍රවීණ රංගනවේදී මෙලනි අශෝකා මැතිණිය ප්‍රවීණ සිනමා ඡායාරූප ශිල්පී පත්ම කුමාර මෙතසේන මැතිතුමා ප්‍රවීණ වේදිකා සහ රූපවාහිනී රංගන ශිල්පී රිත්මා තරංගනී මැතිණිය ඒ වගේම ප්‍රවීණ ජනාධිපති සම්මානීය රංගන ශිල්පිනී චන්දි රසිකා මැතිණිය ඒ වගේම බුද්ධි කළුතොටගේ මැතිතුමා ඒ වගේම හිටපු පන්සල් ශ්‍රී ලංකා තානාපති ශානිකා හිරිමුරේගම මහත්මිය සහ මහත්මා මේ අවස්ථාවේදී සහ සම්බන්ධ වෙන දෙපළක් පිළිගන්න ලබනවා. ඒ වගේම විශේෂයෙන් මද දවසේදී මේ උත්සව සභාව තුළ විශේෂ දේශනයක් සිදු කිරීම සඳහා අපේ ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේගේ ආරාධනාවෙන් පැමිණ සිටින කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ලලිත් සිරි ගුණරුවන් මැතිතුමා ඇතුළු ඒ ආරාධිත සම්භාවනීය පිරිස මේ වෙලාවේදී පිළිගනු ලබනවා. ඒ වගේම අපේ විහාරස්ථානයේ දායක සභාවේ සභාපතිතුමා සුරංජිත් සත්‍යකුමාර මහත්මයා ඒ වගේම ලේකම්තුමිය තේරුකා කෝට්ටගේ මහත්මිය භාණ්ඩාගාරිකතුමා අජිත් ජයසිරි මහත්මයා ඇතුළු නිලධාරී මණ්ඩලයේ පින්වතුන් ඒ ඇතුළු සියලු දෙනාම ඒ වගේම අද දවසේදී මේ උත්සව සභාවේ විශේෂම දේ මේ දුවදරුවෝ එනිසා මේ පුංචි දරුවාගේ ඉඳලා මේ සියලු දෙනාම මේ උත්සව සභාව වෙනුවෙන් පිළිගනිමින් ඒ අය සමග පැමිණි මව් දෙමව්පියන් ඇතුළු මේ සභාවට සහ සම්බන්ධ වෙලා තිබෙන සිටින සියලු දෙනාම මේ උත්සව සභාව මේ සම්භාවනීය උත්සව සභාව වෙනුවෙන් බොහොම ගෞරවයෙන් යුක්තව නායක මාහිමිපාණන් වහන්සේ වෙනුවෙන් පිළිගනු ලබනවා. මගේ පිළිගැනීමේ කතාව මෙතනින් අවසానයි. නමුත් මම කෙටි දෙයක් ප්‍රකාශ කළා මගේ කතාව අවසන් කරන්න බලාපොරොත්තු වෙන වැඩි වෙලාව ගන්නෙ නෑ. අපේ නායක හාමුදුරුවන් වහන්සේ පිළිබඳව පුංචි කාරණාවක් සිහිපත් කරන්න ඕන. අපේ නායක මාහිමිපාණන් වහන්සේ මේ ලංකාවේ සිටින මේ සිව්දිගම සිටින සෑම කෙනෙක් වෙනුවෙන්ම ඊටාම උවමනාවේ යුක්තව ඒ සෑම දරුවෙක් ගැනම හිතලා
දරුවන්ගේ අනාගතය ගැන හිතලා බොහෝ දේවල් සිද්ධ කරන නායක මාහිමිපාණන් වහන්සේ නමක්. බොහෝ ස්වාමින් වහන්සේලා ඉන්නවා. ඒ ස්වාමින් වහන්සේලා අතරේ අපේ නායක හාමුදුරුවෝ බොහොම විශේෂ කෙනෙක්. මොකද උන්වහන්සේ යම් කිසි දෙයක් සිද්ධ කරන්න හිතුවොත් ඒ දේ බොහොම උවමනාවෙන් බොහොම අවශ්‍යතාවයෙන් තැනට ගැළපෙන විදිහට ඉතාම වටිනා ආකාරයෙන් සිද්ධ කරනු ලබනවා. උන්වහන්සේගේ ජීවිත කාලය ගත්තහම ඒ ජීවිත කාලය පුරාවට මේ රටවැසියන් වෙනුවෙන් සිද්ධ කළ සේවය අපිට කියලා නිම කරන්න පුළුවන් කමක් නැති තරම්. ඒ තරම් මහ විශාල සේවයක් කරන නායක මාහිමිපාණන් වහන්සේ නමක්. උන්වහන්සේට කිසිම කෙනෙක් කියන දේවල් එච්චර අදාළ වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි දන්නවා යම් කිසි වැඩක් කරන කෙනාට තමයි වැඩියෙන්ම බැනුම් අහන්න වෙන්නේ. සාමාන්‍යයෙන් කියන පළ ඇති රුකට තමයි වැඩියෙන්ම ගල් ගහන්නේ කියලා. ඒ වගේ තමයි අපේ නායක හාමුදුරන් වහන්සේට හොඳ වගේම නරක අහන්න ලැබෙනවා. හැබැයි නායක හාමුදුරුවෝ කිසිම දෙයක් කතා කරනවට කැමති නැහැ. උන්වහන්සේ කියන්නේ මම ජීවත් වෙලා ඉන්න කාලේ මේ රට වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම සේවය කරනවා කියන එකයි. උන්වහන්සේට ජාති ආගම් ආදී වශයෙන් බෙදීමක් නැහැ. සලකනකොට හැම කෙනාටම සලකනවා. මේ සභාවේ කල්පනා කරලා බැලුවොත් ඔය හැම ජාතියකටම අයිති දරුවෝ මේ සභාවේ අද ඉන්නවා වෙන්න පුළුවන්. ඒ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කල්පනා කරලා නායක හාමුදුරුවෝ මේ සියලු දේ සිද්ධ කරන්නේ. එනිසා මේ දරුවන්ගේ වගකීම තමයි රටට, දැයට, සමයට වැඩදායී දරුවෙක් හැටියට සාර ධර්ම වලින් පිරුණු, ගුණ ධර්ම වලින් පිරුණු දරුවෙක් හැටියට අනාගතයේදී සමාජගත වෙන එකයි මේ දරුවන් විසින් සිද්ධ කරන්න ඕන. මගේ කතාව මෙතනින් අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. ගෞරවනීය අවසරයි පරවාහැර චන්ද්‍රරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට සිටින අතිගෞරවනීය පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය මහාචාර්ය අගමහා පඬිත මුවැටගම ඥානානන්ද නායක හාමුදුරන් වහන්සේ ප්‍රමුඛ අද මෙම උත්සව සභාවට වැඩමවා වැඩ සිටින ගරුතර මහා සංඝරත්නයන් දෙපා නැමද අවසර පතනවා මේ අවස්ථාවේ. ඒ වගේම අද මෙම අවස්ථාවට පැමිණ සිටින අපගේ විශේෂ අමුත්තන් හැටියට දැන් හඳුන්වලා දීපු අනිකුත් සියලුම දෙනාගෙන් විශේෂයෙන්ම ඒ සෑම දෙනාමත් පිළිගත්තා වගේම එක නමක් පමණක් කියුනේ නැහැ. එතුමියත් ඉතා වැදගත් කෙනෙක් ඔතන ඉන්නේ මේ මැද වාඩි වෙලා අපේ ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ අධ්‍යාපනය ලැබලා නාකේදිනේ පිරිවෙනේ උගන්වපු දයාරත්න ඉංග්‍රීසි උගන්වපු දයාරත්න මහත්මයාගේ දුව අද යක්කල මුල්ලේ දිසාපති. ඉතින් එතුමිය මගේ නම්බර එක හරි හොයාගෙන මම කන්ටැක්ට් කරලා මේ වැඩසටහනට සහභාගී වෙන්නට ඉතින් ඒ වගේම අපි එතුමියගේ ඉල්ලීම් පරිදි ශිෂ්‍යත්වයකුත් ලබා දුන්නා ඒ පළාතට. ඉතින් එතුමියගේ පැමිණීමත් අපි අගය කරනවා. ඉතින් අද දවසේ මා විශේෂයෙන් මොකද අපි මේ උත්සවයේ දෙකට පටන් ගන්නවා කිව්වා. අපි හරියට දෙකට පටන් ගත්තා. ඉතින් මේ කටයුතු අපි හවස 5 වෙනකොට අවසන් කරන්නටයි සිතාගෙන සිටින්නේ. විශේෂ දේශනයක් තිබෙනවා. මේ සියලු දෙනාටම ප්‍රයෝජනවත් වන විශේෂ දේශනයක් වේවි. ඉතින් මම අතීතය ගැන වචන ස්වල්පයක් කියන්නට ඕන. මොකද්ද මේ සිද්ධ වෙන්නේ කියලා, කොහොමද මේ වැඩ කටයුතු පටන් ගත්තේ කියලා. අපි දහසක් බාධා මැද්දේ තමයි මේ කටයුතු එදා 1994 වැනි ඈත කාලයේදී ළමයින්ට උදව් කරන්නට පටන් ගත්තේ. 1994 මේ ප්‍රංශයේ ශ්‍රී ලංකා අධ්‍යාපනික සංස්කෘතික හා සමාජීය සංවිධානය හෙවත් ශික්ෂා පදනම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට අනුබද්ධව ආරම්භ කිරීමත් සමග තමයි මේ වැඩසටහන් වල මූලාරම්භය ඇති වෙන්නේ. ඉතින් අපි ඉස්සෙල්ලාම සිද්ධ කළේ මුළු ලංකාව පුරා දීප ව්‍යාප්ත චිත්‍ර හා රචනා තරගයක් තියලා
ඒ චිත්‍ර රචනා තරංගයෙන් තේරිච්ච ළමයි 3000 ගණනකට 5000 ගණනකට වඩා චිත්‍ර ලැබුණා. ඒ වගේම 3000 ගණනකට වඩා රචනා ලැබුණා. ඒ රචනා වලට නෙමෙයි විශේෂයෙන් අපි ප්‍රමුඛ ස්ථානය දුන්නේ චිත්‍රවලට. ඒ තෝරාගත්ත චිත්‍ර මාපලගම විපුල සාරනායක හාමුදුරන් වහන්සේගේ ඒ වගේම දිව්‍යාගාය අසස්සී නායක හාමුදුරන් වහන්සේගේ අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණයේ යටතේ චිත්‍ර 500ක් තෝරලා ප්‍රංශයට ඇරියා. ප්‍රංශයේ යුනෙස්කෝ ආයතනයේ ප්‍රදර්ශනය පිණිස. ඉතින් ඒ කටයුතු ප්‍රංශයේදී අපේ ප්‍රංශ ජාතික මහත්වරු ඒ වගේම චිත්‍ර පිළිබඳ විශේෂඥයන් එකතු වෙලා එදා චිත්‍ර 500කින් 1 2 3 තෝරලා 1 2 දිනාගත්ත ළමයි දෙදෙනෙක් යුනෙස්කෝ ආයතනයේ චිත්‍ර ප්‍රදර්ශනය විවෘත කරන්නට ඒ ළමයි දෙන්න අතින් චිත්‍ර ප්‍රදර්ශනය විවෘත කරන්නට අපි කටයුතු කළා. ඒ කාර්යයේ තානාපතිවරයා හැටියට හිටිය අපේ ආනන්ද ගුරුගේ මැතිතුමන් එතුමා අද ජීවතුන් අතර නැති වුණත් අපි එතුමා සිහිපත් කරනවා. යුනෙස්කෝ ආයතනයේ එවැනි ප්‍රදර්ශනයක් කරන්නට ශක්තිය ලැබුණේ එතුමා නිසා කියන එක මතක් කරමි. එයින් තමයි අපි දැක්කේ ලංකාවේ ළමයින්ගේ තිබෙන දක්ෂතා ගැන. ඉතින් ඒ දක්ෂතා දැකලා අපි ඒ ළමයින්ට ශිෂ්‍යත්ව දීමේ වැඩසටහනක් ආරම්භ කළා. ඒ ශිෂ්‍යත්ව දීමේ වැඩසටහන 2014 වර්ෂයේදී අපි අවුරුදු 20ක් ශිෂ්‍යත්ව දීලා ශිෂ්‍යත්ව වැඩසටහන නතර කළා. නමුත් ශිෂ්‍යත්ව වැඩසටහන නතර කරාට ඒක නතර කරන්න හම්බුන්නේ නැහැ. මොකද වාර්ෂික උත්සව තියන ශිෂ්‍යත්ව දීම වෙනුවට අපි නැවතත් මේ වෙනකොටත් ළමයි 250කට මාසිකව රුපියල් 5000 ගණන් ලැබෙන විදියට ශිෂ්‍යත්ව දෙනවා. ඒ වගේම කොළඹ විශ්වවිද්‍යාලයේ අපි ළමයි 100කට මහ පොළ ලැබෙන්නේ නැති ළමයි 100කට ශිෂ්‍යත්ව දීමට අපි කටයුතු කරලා තිබෙනවා. ඉතින් මේ කටයුතු වල හැරෙන්නට අපි ලංකා පුරා කරපු සමාජ සේවා කටයුතු අති විශාලයි. ඒව ගැන කියන්නට අවස්ථාවක් නෙවෙයි. ඉතින් අවුරුද්දකට අපි ලක්ෂ 200ක් පමණ වියදම් කරනවා අපේ මාතෘ භූමියට සේවය කරන්නට. ඉතින් මට මේ සිවුරට ගොඩක් දේවල් ලැබෙනවා. ලංකාවයාගෙන් පමණක් නෙවෙයි ලාෝස්, වියට්නාම, කාම්බෝජ, චීන ආදී සියලුම පින්නතුන්ගෙන් අපට ගොඩක් දේවල් මේ සිවුරට ලැබෙනවා. ඉතින් මේ සිවුරට ලැබෙන දේවල් මා විශ්වාස කරන හැටියට මගේ පුද්ගලික ප්‍රයෝජනයට ගන්නවට වඩා මම අපේ මාතෘ භූමියේ අසරණ දුප්පත් අයට උදව් කරන්නට අනිකුත් අපට උදව් කරන බෞද්ධ රටවලට උදව් කරන්නට මා යොදා ගන්නවා. ඉතින් ඒක නිසා මට සතුටු වෙන්නට පුළුවන්. මට ඒ කියලා කිසිම දෙයක් මේ රටේ ඇත්තෙත් නැහැ, ප්‍රංශයේ ඇත්තෙත් නැහැ. මගේ නමට තියෙන මේ ටෙලිෆෝනේ විතරයි. ඉතින් ඒක නිසා ඕන වෙලාවක අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. ඕනලාක මේ ජීවිතයෙන් සමුගන්නට කිසිම බැඳීමක් නැහැ. ඒ නිසා ජීවත් වෙනකන් අසරණයන්ට පිළිදවීම තමයි මගේ ප්‍රතිපත්තිය වෙලා තිබෙන්නේ. ඉතින් ඒ වුණාට මෙහෙම වැඩ කරත් මට කොච්චර පහර ගන්නවද? පොඩි හාමුදුරු කිව්වා වගේ මේ අද අන්තර්ජාලය නිසා Facebook එකෙන් නැත්නම් WhatsApp මගින් මොනවා හරි හදලා දාලා අපි අදරෙමත් කරන්න තමයි ගොඩාක් කටයුතු කරන්නේ. වෙනදා එහෙම කරුන්නේ නැහැ. මේ මෑත කාලේ මේ මෑත අවුරුදු 1ක 2කට එහෙකට වඩා වැඩි අඩු කාලයක් ඇතුළත මෙවැනි ආකාරයට අපට දොස් පරුස් නගන්නට විවිධ දේවල් නිර්මාණය කළා. අදිති ඕන දෙයක් හදන්න පුළුවන් නේ. ඒ අයි තාක්ෂණය තියෙනවනේ. ඒ ඕන දේවල් හදන් කළා මේ අපි කලිසම් ඇඳන් ඉන්න විදියට අපි ඒ විදියට විවිධ දේවල් හදලා අපිට මඩ ගහලා එක පැත්තෙන් කියනවා මම රාජපක්ෂ නිකාය කියලා. ඉතින් එහෙම නිකායක් අපි දන්නෙත් නැහැ. නමුත් අපි කිසි රාජපක්ෂලාට එහෙම කඩේ ගිහිල්ලත් නැහැ. අද යන්නෙත් නැහැ.
නමුත් රාජපක්ෂලාට පොදුවේ සලකනවා එතුමා මේ රට බේරාගත්ත කෙනා නිසා අපි 30 අවුරුදු යුද්ධය අවසන් කරපු නිසා. නමුත් අපි එහෙම දේශපාලන පක්ෂවලට ගැති වෙච්ච අය නෙමෙයි. හොඳ දෙයක් කරනවා නම් අපි හැමදාමත් ඒ හොඳ දේ කරන තැන ඉන්නවා. ඉතින් මේ පහුගිය කාලේ ඇති වෙච්ච මේ ඛේද වාචකේ නිසා උදව් කරන්නට මේ පටන් ඛේද වාචකේ ඇති වෙච්ච දවස් ඉඳලම අපි ලංකාවට උදව් කළා. අපේ හාමුදුරන් වහන්සේලා සම්බන්ධ කරගෙන විශේෂයෙන්ම ගෙලිය ප්‍රදේශයේ අපේ මීවතුරේ වජිරඥානනායක හාමුදුරන් වහන්සේට ඒ ප්‍රදේශවලට උදව් කරන්නට අපි මුදල් ආධාරය වුණා. ඒ වගේම අනිකුත් කොළඹ ප්‍රදේශයේ විශේෂයෙන් මේ ආසන්න ප්‍රදේශවල අයට ආහාර බෙදා දෙන්නට අපි මුදල් එව්වා. ඒ වගේම අනිකුත් පුත්තලම් ප්‍රදේශයේ එවැනි දේවල් සිද්ධ කරන්නට අපි අවශ්‍ය මුදල් ආධාර සැපුවා. විශේෂයෙන් මහියංගන ප්‍රදේශයට අවශ්‍ය අයට උදව් කරන්නට අපි ලක්ෂ 9.5ක මුදලක් ලබා දුන්නා. ඒ නෙට් ආදිය ගන්නට, මෙට්‍ර ගන්නට, කොට්ට ගන්නට ඒ සියලු දේවල් අපි ඒ අරන් දෙන්නට උදව් කළා ඒ පළාත්වලට. ඒ වගේම රජයෙන් කරපු දේවල් වලට රජයට ආරක්ෂක අමාත්‍යාංශය වෙනුවෙන් අපි ලක්ෂ 6ක බඩු අරන් දුන්නා. අපේ දිලාන් හෙට්ටිආරච්චි මහත්මයාගේ ඉල්ලීම උඩ අපේ ඉත්තදෙමළිය ඉන්දසරනායක හාමුදුරන් වහන්සේ ගිහිල්ලා ඒ කටයුතු වලට සම්බන්ධ වෙලා උන්වහන්සේ බඩු බාර දුන්නා. ඉතින් ඒ අරුණම ප්‍රංශේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට මට ලැබිච්ච පුජ්‍යලික මුදල් හැටියට මම ඩොලර් ලක්ෂ 3ක් ඩොලර් 3000ක් ප්‍රදානය කළා මේ රජයේ අරමුදලට දෙන්න කියලා. ඉතින් අපි එහෙම කිසිම රජයකට විරුද්ධව වැඩ කරන්නේ නැහැ. රජය හොඳ දෙයක් කරනවා නම් රජයට පක්ෂපාතීවයි අපි වැඩ කරන්නේ. නමුත් අද ප්‍රවණතාවයක් තිබෙනවා මේ සිවුරට විරුද්ධව මේ සිවුරේ බලය නැති කරන්නට. මේ සිවුර තමයි මේ රට එදා ඉඳලම බේරගත්තේ, එදා ඉඳලම ආරක්ෂා කරේ. නමුත් සිවුර නැති කළා මේ භික්ෂුන් වහන්සේලා තුළ ශක්තිය නැති කරන්නට අද මහා ව්‍යාපාරයක් ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒක අපිට කරන්න දෙයක් නැහැ. අපිට පුළුවන් ආකාරයට මේ සිවුරට ලැබෙන හැම දේවල්ම අපි මේ රටට ගෙනල්ලා අපි අසරණ දුප්පත් අය වෙනුවෙන් කටයුතු කරනවා. නමුත් නිකන් හිටියා නම් අපිට කවුරුවත් දොස් කියන්නේ නැහැ. මේ වැඩ කරන නිසා තමයි පහර ගහන්නේ. ඉතින් ඒ පහර ගහන කෙනෙකුට පහර ගහන්න ඉඩ දීලා අපි අපේ වැඩේ කරන එකයි තියෙන්නේ. ඉතින් මේ අද දවසේ අපේ ලක්ෂ 50 විශේෂයෙන් අපි මෙම ගම් වතුරෙන් ඒ වගේම නායයන් වලින් විනාශ වෙත්ත පන්සල් 25කට අපි මේ ගලගම කුසලධම්ම හාමුදුරන් වහන්සේගේ සම්බන්ධීකරණයෙන් මූලික වැඩ කටයුතු කර ගන්නට අපි රුපියල් 50000 ගන්න පරිත්‍යාග කළා. ඉතින් ඊට පස්ව තවත් ගොඩක් දේවල් තියෙනවා කියන්නට අද උදව් කරපුවා. ඉතින් මේ කටයුතු වල විශේෂයෙන් අද මේ පවත්වන උත්සවයට අපිට ලැබිච්ච ආධාර වලින් එක මහත්තයෙක් ලක්ෂ 3ක් දුන්නා මෙම කටයුතු සිද්ධ කරන්නට කියලා. ප්‍රංශයේ වාසය කරන විජේතුංග බෝගහවත්ත මහත්මයා ලක්ෂ 3ක මුදලක් පරිත්‍යාග කළා. අනිත් ඒවා ප්‍රංශයේ සිටින ශ්‍රී ලාංකික, ලාओස්, කාම්බෝජ, වියට්නාම් පින්නතුන්ගෙන් ලැබිච්ච ආධාර. ඉතින් ඒ ආධාර වලින් තමයි අද දවසේ මේ උත්සවය සිද්ධ කරන්නට මම මේ කටයුතු පිළියෙල කරේ. ඉතින් මේ කටයුතු මේ විදියට සිද්ධ කරගෙන යන්නට හැම අතින්ම ගොඩාක් දෙනා සම්බන්ධ වෙලා උදව් කළා. ඉතින් මේ කටයුතු සිද්ධ කරන්නේ ඇත්තෙන්ම ප්‍රංශයේ ශික්ෂා පදනම මගින් ඒ වගේම පරවැහැර චන්ද්‍රරත්න පුණ්‍ය ආයතනයේ මගින් මේ ස්ථානය පරවැහැර චන්ද්‍රරත්න පුණ්‍ය ආයතනයේ හැටියට තමයි පවත්වාගෙන යන්නේ. ඒ ආයතනයේ අපේ මඩිහේව මහත්මයා තමයි ඒකේ ලේකම්තුමා. ජගත් සුමතිපාල මහත්මයා අද එනවා කිව්වා තාම ඇවිල්ලා නැහැ. නමුත් අපි ඒ සියලු දේවල් වලටම
පුළුවන් ආකාරයට මේ රටට උදව් කරන්නට නැති බැරි අයට ගෙවල් හදන්නට ඒ වගේම ඉස්කෝල වලට අඩුපාඩු සම්පූර්ණ කරන්නට මේ වතාවේ මම ආපු හැටියම සිද්ධ කළේ වැලිසර රෝහලට අවශ්‍ය ඇඳක් ඉලෙක්ට්‍රික් ඇඳක් ලබා දුන ලක්ෂ 11ක් පමණ වටින ඇඳක් අපිට ලක්ෂ 6කට පමණ අඩු ප්‍රමාණයට ලබා දෙන්නට පුළුවන් වුණා. ඉතින් බොහෝ ඒ ස්පිරිතාලයේ අපිට ප්‍රශංසා කරා එවැනි ඇඳක් ලබා දීම ගැන. ඉතින් ඒක ලබා දුන්නේ මේ සිංහලයන්ට විතරක් නෙවෙයි සියලුම ජාතීන්ගේ ප්‍රයෝජනය වෙනුවෙන්. අද මේ ශිෂ්‍යත්ව වැඩසටහනත් අපි සිද්ධ කරන්නේ සියලුම ජාතීන් මෙතන ඉන්නවා. මුස්ලිම් අය ඉන්නවා, සිංහල අය ඉන්නවා, දෙමළ අය ඉන්නවා. ඒ සියලුම දෙනා අද මේ වැඩසටහනට අපි කැඳවලා තිබෙනවා. ඉතින් ඒ කටයුතු සිද්ධ කරන්නට ඉදිරිපත් වෙච්ච අපේ ගරුතර මහා සංඝරත්නයට විශේෂයෙන් මාගේ බලවත් ස්තුතිය ප්‍රදානය කරනවා. මේ මහා දරුවන් නියම වේලාවට මෙම අවස්ථා ස්ථානයට ගෙනල්ලා මේ කටයුතු සිද්ධ කරන්නට එම අවශ්‍ය කටයුතු පිළිවෙල කිරීම ගැන. ඉතින් මම කල්පනා කරා මෙම ළමයින්ට ශිෂ්‍යත්ව දෙන අවස්ථාවෙම මොකද අපි කීප වතාවකදී ලංකාවේ කලාකරුවන්ට උදව් කරා. 2009 වසරේ අද ඒ කවුරුත් ජීවිතුන් අතර නැහැ. සිසිර සේනාරත්න මහත්මයලා ඒ වගේම ජයසේන ජයකොඩි මහත්මයලා ඒ වගේ කලාකරුවන් 12 දෙනෙකුට අපි මහරගම තරුණ සේවා සභාවේදී ශිෂ්‍යත්ව ප්‍රදාන උත්සවයත් සමගම උදව් කළා කලාකරුවන් 10 දෙනෙකුට. ඊට පස්සේ මට මතක් වෙනවා අමරදේව මහත්මයාට අපි සම්මානයක් දුන්නා 2014 BMI CH එකේදී අපේ ශිෂ්‍යත්ව වැඩසටහන අවසන් කරන උත්සවයේදී අමරදේව මහත්මයා එදා කිව්වා මට මෙතෙක් කල සම්මාන ලැබුණේ රජයෙන් නැත්තම් වෙනත් සංවිධානවලින් හාමුදුරු කෙනෙකුගෙන් ශිෂ්‍යත්වයක් ලැබුණේ ප්‍රථම වතාවට කියලා. එදා අපේ මාලේවන මල්වානේ චන්ද්‍රරත්න අපේ හාමුදුරන් වහන්සේ එදා ලස්සනට ඒ කතාවක් කළා මේ ඒක මට මතක නැහැ සම්පූර්ණයෙන්. එදා අමරදේව මහත්මයා හඳුන්වලා දුන්නා. ඉතින් ඒ අවස්ථාවේ එතුමාට අපි විශේෂ සම්මානයක් පිරිනැමුවේ අපේ රටේ සංගීතයට කරපු සේවයක් හැටියට. ඊට පස්සේ 2019 දී මෙතෙන්දිත් අපි කලාකරුවන් 10 දෙනෙකුට සම්මාන දුන්න මේ ස්ථානයේදී එයත් සංවිධානය කළේ අපේ සමන්ති එදිරිවීර මහත්මිය මාධ්‍යවේදී සමන්ති එදිරිවීර මහත්මිය. ඉතින් මේ කටයුත්තේදී අද මන් තීරණය කළා කලාකරුවන් 10 දෙනෙකුට සම්මාන දෙනවා කියලා. මොකද අපි හැම කලාකරුවෙකුටම අවුරුද්දකට වරක් ප්‍රංශයට එන්න කටයුතු සැලැස්සුවා 2009 පවන වෙනකම්. ඉතින් එක් පුජ්‍යලයේ අපෙන් ලියුම් අරගෙන කලාකරුවන් ලක්ෂ 12 ගන්න ගෙනල්ලා එදා ප්‍රංශයේ ඉතාලියට පැන්නුවා. ඉතින් මම එදා ප්‍රසිද්ධිය කිව්වා මින් පස්සේ කිසිම ගායකයෙක් ගෙන්නන්නේ නැහැ අපි. මොකද මෙවැනි නරක වැඩ කරන අය නිසා එදායින් පස්සේ මම කිසිම කෙනෙක් ප්‍රංශයට ගෙන්නුවේ නැහැ. ඒ කාලේ ප්‍රංශයට ගියපු අපේ ප්‍රියංකර පෙරේරා මහත්මයා අද මෙතන ඉන්නවා. මුල්ම සැරේ අපි ප්‍රංශයට ගෙන්නුවේ ප්‍රියංකර පෙරේරා මහත්මයා අපේ මාලේවන මහත්මයාත් නේ. එහෙම නේද? උදුවට මතකද? මාලේවන මහත්මයාත් ඒ දෙන්න තමයි ආවේ ඉස්සෙල්ලම ප්‍රංශයට. ඉතින් ඒ වගේම ඊටාත්ම වැදගත් කලාකරුවෝ අපේ රෝහණ බැද්දගේ මැතිතුමත් ප්‍රංශයට ගියා. අපේ විජේරත්න වරකාගොඩ මැතිතුමා ප්‍රංශයට නොගියට අපි පොඩි කාලේ ඉඳලා එතුමාගේ දේවල් තමයි මුවන් පැලස්සේ ඉඳලා අපි ශ්‍රවණය කරන්නේ. ඉතින් ඊටත් වඩා අපේ සුජාතා ආත්තනායක මහත්මිය එතුමිය විශේෂයෙන් මගේ ආරාධනයටමයි අද ආවේ. මොකද
අපිට එතුමිය සංගීත ශාස්ත්‍රයටම පුදුම සේවයක් කරපු කෙනෙක්. ඒ නිසා එතුමියටත් අපි විශේෂයෙන් විශේෂ සම්මාන 4ක් අද ප්‍රදානය කරනවා. අපි ආධාර මුදල් අවශ්‍ය නැති වුණත් අපේ සතුටට අපි ඇයට යම්කිසි මුදලක් පරිත්‍යාග කරනවා. ඉතින් ඒ වගේම අනිකුත් අය තව 6 දෙනෙක් ඉන්නවා. ඒ අයටත් අපි ආධාර මුදල් සමග සම්මානයක් සහතිකයක් ප්‍රදානය කරනවා. එයත් සංවිධානය කළේ ඒ කටයුතු ටික සංවිධානය කළේ අපේ මාධ්‍යවේදී සමන්ති එදිරිසිංහ මහත්මිය. එතුමියත් ප්‍රංශයට ගිහිල්ලා පහුගිය දවස්වල අපිත් සමග එකතු වෙලා සාකච්ඡාවක් කළා ප්‍රචාරය කළා. ඉතින් මේ කරුණු අරුණම විශේෂයෙන් වැඩිදුර කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විශේෂ ස්තුතියක් කරනවා මෙතුමියට. මෙතුමිය මේ ඇමරිකන් ජාතික අපේ මහත්මිය හීත්‍රුන් එංගුයන් මහත්මිය තමන්ගේ ජීවිතයම ලංකාව වෙනුවෙන් කැප කරපු කෙනෙක්. තමන්ගේ ජීවිත කාලයම හම්බ කරපු සියලුම දේවල් එකතු කරලා තමයි ඩොලර් ලක්ෂ 4ක් වියදම් කළා මේ තිඹලාන්ඩුවේ තාමත් වටිනා තැනක් එතන. මොකද්ද ඒ පර්වතේ නම? ගෝවින්ද හෙළ. ඒ පර්වතයේ ඇත්ත වශයෙන් නගින්න ඕන සීගිරියට වඩා ලස්සනයි. ඉතින් මම භාගයන් නැගලා බැස්සා. මොකද මට සපත්තු තිබුණේ නැහැ. ඒ නිසා දැන් මේ සැරේ ලබන සැරේ දැන් විවෘත කරනවා 17 වෙනිදා පෙබරවාරි 17. ඉතින් එදාට මම ආයි ප්‍රංශයට ගිහිල්ලා ආයි නැවත එනවා ඒකට සහභාගී වෙන්න. ඉතින් මේ උත්සවය ඉතාමත් වැදගත් වෙන එතුමාගේ මුළු ජීවිතේම කැප කරලා තින්නේ වෙනුවෙන් 7-5ක්වත් අය කරන්න කැමති නැහැ. නමුත් එතුමිය එහෙම කැමති නැති වුණාට ස්ථානේ ගෙනියන්න නම් අනාගතයේ අය කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා දවසකට ලක්ෂයක විදාවක් කරන්න වෙනවා. 100 දෙනෙක් එතන ස්ථානේ 100 දෙනෙකුට පහසුකම් සපයලා තිබෙනවා. ගෑනු ස්ත්‍රීන් 50කට, පිරිමි 50කට, හාමුදුරන් වහන්සේලාට කියන්නේ භික්ෂුණී දෙපක්ෂයට, ඒ වගේම බෝවන රෝග තියෙන අයට වෙනම, ඒ වගේම කෙනෙක් නැති වුණොත් ඒ වගේම ස්ටාෆ් එක ඔය සියලුම දේවල් කුමාර මහත්මයා සම්බන්ධීකරණය කරමින් තමයි අද එතුමිය මෙහෙට එක්ක ආවේ. ඉතින් අපේ ධම්මික හාමුදුරන්ගෙන් තමයි එතන ඉඩම ලබා දුන්නේ. ඉතින් එතුමියට අපි ස්තුතිවන්ත වෙනවා. එතුමාගේ මුළු ජීවිත කාලයම අපේ මාතෘ භූමියෙන් කැපකිරීම ගැන. ඉතින් අද මෙම ස්ථානයට පැමිණලා සිටින අපේ සියලු දෙනාට විශේෂ අමුත්තන් හැටියට අපේ හිටපු තානාපතිතුමියට, ඒ වගේම අපේ නිශානි මහත්මියට, නිශානි පනාගොඩ මහත්මියට අද විශේෂ තෑගි පාර්සල් 200ක් පරිත්‍යාග කරපු සමන්ත කුමාරසිංහ මහත්මයා, ඒ වගේම අපේ එතුමේ නෝනා මහත්මියට අපි විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. මේ හැම කෙනාටම ඉතා වටිනා පාර්සලයක් ඔය අයගේ තෑගි පාර්සලයට අමතරව හම්බ වෙනවා. ඒ වගේම මේ තෑගි පාර්සලයන්ට අමතරව ඔය හැම කෙනාටම රුපියල් 5000ක මුදලක් අපි පරිත්‍යාග කරනවාද. ඒ හැරුණම ඔය හැම කෙනාටම අපි දවල් කෑම පිළියෙල කරා. ඉතින් පුළුවන් අය ඇවිල්ලා කෑම ගත්තා. ඒ වගේම ට්‍රාන්ස්පෝර්ට් එකත් අපේ දීලා 7-5කවත් වියදම් කරන්නේ නැතුව තමයි අද දවසේ මෙතෙන්ට කැඳෙව්වේ. ඉතින් අපිට පළාත් වලට ගියා මේක කරන්න අපහසු නිසා මේක කළේ. ඉතින් මේ වෙනුවෙන් උදව් කරපු සියලු දෙනාටම ප්‍රංශයේ ජීවත් වෙන මේ වෙනුවෙන් උදව් කරපු සියලුම දෙනාට අපගේ බලවත් පුණ්‍යානුමෝදනාව මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ඒ වගේම මේ උත්සවය සංවිධානය කරන්නට ඉදිරිපත් වෙච්ච මේ ප්‍රදේශයේ සියලුම දෙනාට අපි අපගේ බලවත් ස්තුතිය පුණ්‍යානුමෝදනාව මේ අවස්ථාවේ ප්‍රදානය කරනවා. අද මේ අවස්ථාවට වැඩම වදාළ ගරුතර මහා සංඝරත්නයට විශේෂ අමුත්තන් සියලු දෙනාටම අපේ බලවත් පුණ්‍යානුමෝදනාව ප්‍රකාශ කරමින් සියලු දෙනාටම නිරෝගී සැප චිරජීවනයේ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ත්වන් සරණයි. දිට්වා සුලිකුණාටුවෙන් ආපදාවට ලක් වූ 200ක් වූ දූපුතුන් වෙනුවෙන් ඔවුන්ගේ සිප්නැන පහන් දැල්වීම පිණිස ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට අනුබද්ධිත සෙක්සා පදනම මගින් සංවිධානය කරනු ලබන පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ මහෝත්සවයේ විශේෂිත ආරාධිත දේශනය සිදු කිරීමටයි. මේ සඳහා ගෞරවයෙන් යුතුව নমස්කාර පූර්වකව ආරාධනාවන් සිදු කර සිටිනවා ශ්‍රී ලංකා බුද්ධ ශ්‍රාවක විශ්වවිද්‍යාලයේ
පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය මහාචාර්ය පාතේගම ඥානිස්සර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට අපේ නායක හාමුදුරන් වහන්සේ ප්‍රදාන අති ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. විශේෂයෙන්ම අපි දන්නා දුනන විවිධ කලා ශිල්පීන් ශිල්පියන් ප්‍රදාන පින්නතුනි බෝසත් දරුවෙක්. මට විනාඩි 10කින් කතාව ඉවර කරන්න කියලා නායක හාමුදුරුවෝ විනාඩි 10කට කියලා මේ දේශනාව දුන්නා. මේ දැනට සිද්ධ වෙමින් පැවතුන සිද්ධ කරමින් යන ක්‍රියාදාමයන් සහ ඒ අය දක්වපු අදහස් පිළිබඳව විමසිලිමත්ව ඉන්නකොට මට හිතුනේ අපේ පරවාහැර අපේ නායක හාමුදුරන් වහන්සේ සල්ලි ගහක්ක කියලා යූරෝ ගහක්ක කියලා රුපියල් ඩොලර් ගහක්ක කියලායි මට හිතුනේ. මොකද පහුගිය කාලේ මම උන්වහන්සේගේ 30 වසරක පන්සේ ජීවිතය පිළිබඳව උන්වහන්සේගේ සොයන් ලිඛිත චරිතාපදානයේ කියවුවා. ගාල්ලේ නාකිය දිනිය ප්‍රදේශයේ පුංචි පවුලක ඉපදිලා පුංචි පවුලක පුංචි පන්සලක මහාන වෙලා ප්‍රංශයට වැඩම කරලා අද ප්‍රංශයේ පුරා සිය අනතෙද පතුරවන නායක හාමුදුරන් වහන්සේ ප්‍රංශයේ ජීවිතය ගත කරන්නේ නැතුව එහෙන් සල්ලි හොයාගෙන ඇවිල්ලා අපේ පුංචි දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අපේ කලා ශිල්පීන්ගේ ඒ සේවය අගයමින් අපේ දුප්පත් අයගේ දුප්පත්කම නැති කරන්නට යම් යම් මෙහෙයන් සිදු කරමින් වැඩ කටයුතු කරන. ඉතින් උන්වහන්සේගේ ඒ ජීවිත කතාව කියවගෙන යනකොට කිසියම් ආකාරයක දුකකුත් කම්පාවකුත් උපේක්ෂාවකුත් ඇති වෙනවා. ඒ ප්‍රංශයේ 30 වසරක ජීවිතය ගැන කියනකොට මම අද ඔබට සිහිපත් කරන්නට කැමතියි. අද අපේ ලංකාවත් කන පිට හැරිලා යන්නේ. මට උපාසකම්ම කෙනෙක් රෑ හීනයක් දැකලා පන්සලට ඇවිල්ලා කිව්වා අපේ හාමුදුරනේ භයානක හීනයක් දැක්කා කියලා. මං ඇහුවා මොකද්ද කියලා. ඊට පස්සේ එයා දැක්කලු නිල් පාට මහා වතුරක්. ඒ වතුරේ ලංකා සිටියම පාවෙනව දැක්කලු. නිල් පාට මහා වතුරක් දැක්ක කියලා කිව්වහම මම හිතුවා මේ මහා මොහොත වෙන්න ඇති කියලා. ඒකේ එහාට මෙහාට ලංකා සිටියම පාවෙනවා වගේ දැක්කලු. පාවෙවි ඇලවෙවි තිබිලා ගිලුණලු. මං කිව්වා ඔය වගේ පොඩි කේසයක් උපාසකම්මේ මේ දවස්වල රටේ තියෙනවා. ලංකා සිටියම දැන් ඩයස්පෝරාවට යන්න හදන වගක් පේනවා. කහසිවුරටත් එහෙම් මෙහෙම් කැනහිලි ගෙරවිලි එනවා. උපාසකම්මත් බොහොම සිහි කල්පනාවෙන් සිහි බුද්ධියෙන් ඉන්න කියලා. එතකොට ඔය සිහිනේ නැති වෙලා යයි කියලා. ඉතින් ඔය ඇත්තන්ට උනත් මට කියන්න තියෙන්නේ අද රටේ පොඩ්ඩක් ඉස්සර වගේ නෙවෙයි. ඉස්සර ඡන්දේ ඉල්ලන කාලේ මාලිමාව කැරකිරා තිබුණ හරි පැත්තට. ඡන්දෙන් පස්සේ ඡන්දේ දිනුවෙන් පස්සේ මාලිමාව ටික රුහිතට යනවා වගේ පේනවා. ඒ යන රුහිත එච්චර හොඳ නැහැ.
ඒක තරම භයානකයි. අපේ අගමුල් නැති වෙලා සංස්කෘතික හරපද්ධති නැති වෙලා මිහිඳු මහරහතන් වහන්සේ අපිට හදලා දුන්න සංස්කෘතිය වෙනස් වෙලා අතේ බඳින පිරිත් නූල ගැලවිලා ඒ වගේම භික්ෂූන් වහන්සේලාට කුණුහරුපෙන් කතා කරන ස්වභාවයන් ඇවිල්ලා ඇතැම් භික්ෂූන් වහන්සේලාත් හොඳ සුද්ධ සිංහලෙන් කතා කරන Facebook වලට ඇවිල්ලා අපිට අපි ගැන දුක හිතෙනවා. අපිට අපේ ජීවිතය ගැන දුක හිතෙනවා. ඉස්සර අපේ මැතිතුමාලා සින්දු කියනකොට අපි අපේ සංස්කෘතිය අත්විඳා. අපේ බැද්දගේ මහත්මයා එහෙම අපේ ජන සංස්කෘතික අදහස් මතකයි හඳපානේ කැන්දන් ආ හැටි එහෙම කියනකොට අපේ සංස්කෘතික උපේක්ෂාවක් අපිට අද වෙනකොට ඒ தત્ත්වයේ තරමක් ගිලිහෙමින් පවතිනවාය. ඉදිරියට යම්කිසි වැඩ කොටසක් කළ යුතුයමය. ඒ කළ යුතු වැඩ කොටස භික්ෂූන් වහන්සේලාගෙන් ඉදිරියට ඔයත්තන්ට දකින්න ලැබේවිය. එයට සහයෝගය දෙන්නය කියලා කියන ඉල්ලීමත් අපේ නායක හාමුදුරන් වහන්සේ කරන මේ කටයුතු වලට ආශිර්වාද කිරීමත් කරමින් මගේ මේ විනාඩි 10 මම මෙතකින් අවසන් කරනවා. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. මට ඒ පිළිබඳව සමා වෙන්න. මම මේකට අවතීර්ණ වෙන්නේ බුද්ධ දර්ශනය තුලින් ආර්ථික විද්‍යාව දැකීමට. එතකොට ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න ගියහම අපේ මෙතන ඉන්න ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය සමහරලාට දන්නවා ඇති මටත් මුණ දෙන්න තිබිච්ච පළවෙනි ප්‍රශ්නයක් තමයි මේ ආර්ථික විද්‍යාව පාඨමාලාවේ කියනවා මූලික වශයෙන් ආර්ථික විද්‍යාව කියන්නේ මොකක්ද කියලා. මේ බටහිර සම්භාව්‍ය ආර්ථික දර්ශනය ගොඩනැගිලා තියෙන්නේ අපේ හම්බුනේ අසීමාන්තික මිනිස් වමනා ඉටු කර ගැනීමට සීමිත සම්පත් උපයෝජනයට දැනෙන න්‍යායික පදනමක් මත. මම මේක පොඩ්ඩක් නැවත අවධාරණය කරන්නම්. ආර්ථික විද්‍යාව කියන්නේ බටහිර ආර්ථික විද්‍යාව උගන්වන්නේ මිනිසාගේ වුවමනා අසීමිතයි. මේ අසීමිත වුවමනා තෘප්ත කරගන්න මේ සීමිත සම්පත් පාවිච්චි කරලා කොහොමද කරන්නේ කියන ප්‍රශ්නයට උත්තර හොයන විෂයලු ආර්ථික විද්‍යාව කියන්නේ. දැන් මේක විශ්වවිද්‍යාලයේදී ගණිතය ඉගෙනගත්ත කෙනෙක් විදියට මට මූලිකව මුණ දෙන්න වෙච්ච ප්‍රශ්නයක්. මොකද අපි දන්නවා ගණිතයේ අපිට උගන්වන පළවෙනි පාඩමක් තමයි අසීමිත දෙයක් කවදාවත් සීමිත දෙයකින් සසඳන්න බෑ. If anything is infinite, you cannot meet it with something finite. එතකොට අසීමිත උවමනාවල් නම් සීමිත සම්පත් නම් තියෙන්නේ කොහොමද දෙයනේ මේක තෘප්ත කරවන්නේ? දැන් මේක තෘප්ත කරන්න දඟලන එකම ප්‍රශ්නයක් නේද කියන ගැටලුව මගේ ඔළුවට මූලිකවම ආපු ප්‍රශ්නයක්. ආර්ථික විද්‍යාව උගන්වනකොට පළවෙනි පාඩම උගන්වන්නේ මේක. මිනිස්යාගේ වමනා අසීමිතයි. ඒ අසීමිත වමනා තෘප්ත කර ගැනීමට දඟලන දැඟලිල්ල.
ඉතින් අසීමාන්තික කිසි දෙයක් සීමිත දෙයකින් තෘප්ත කරන්න බෑ. අපි දන්නා වූ විද්‍යාව අනුව ඔය බටහිර විද්‍යාවම අනුව මේක කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. මේකේ නියත ප්‍රතිඵලය වෙන්නේ සම්පත්වල සහ ද්‍රව්‍යයන් දැහැ ගැනීමට පුළුවන් එක බලු පොරයක යෙදීම පමණයි. මේක අර තාර්කික මිනිසා කියන ආර්ථික සංකල්පය ඇතුලේ ගොඩනගන නිරන්තර පොර කෑමක්. මේ නිරන්තර පොර කෑමේ හැකි ඇති අය පුළුවන් තරම් සම්පත් ටික දැහැ ගන්නවා. ඒගොල්ලන්ගේ අසීමිත වුවමනාවල් තෘප්ත කරගන්න. එතකොට නැති බැරි අය අනිවාර්යයෙන්ම මේ කතාව ඇතුලේ අව탁සේරු කරනවා, අසාධාරණට ලක් වෙනවා. දැන් මේක තමයි මට මූලිකවම ආපු ගැටලුව. මේකේ නිරායාස ප්‍රතිඵලය ගැටුම ප්‍රතිවාදීත්වය. ආර්ථික ඒකක අතරේ අනිවාර්ය ගැටුමක් හැදෙනවා දැන්. ඇයි? මම කොහොමද මේක ගන්නෙ? මම කොහොමද මේක පුළුවන් තරම් උපරිම කරගන්නේ? මම කොහොමද මේ ගොඩ වැඩි කරගන්නේ? මේකට අපි ඉංග්‍රීසියෙන් කියනවා රයිවල්රි කියලා. ඒ කියන්නේ ගැටුම සහ ප්‍රතිවාදීත්වය. ගැටුම සහ ප්‍රතිවාදීත්වය බටහිර ආර්ථික න්‍යාය ඇතුලේ වැළැක්විය නොහැකි කිසිසේත්ම වැළැක්විය නොහැකි ගැටලුවක්. ජයග්‍රාහකයා සම්පත්වල වැඩි කොටසක් දැහැ ගන්නවා. ඒ සඳහා සමාජ විරෝධී ක්‍රියාවන්ට මිනිසු පෙළඹෙන්න පටන් ගන්නවා. ඒ සමාජ විරෝධී ක්‍රියාවන්ගේ මූලිකම දේ තමයි මේ අසීමාන්තික වුවමනා ඉටු කරගන්න අර තරගේ යෙදෙන බලු පොරේ යෙදෙන මනුස්සයා. මේක තුල මානව සමාජය තුල අතෘප්තිය ගොඩ නැගෙනවා. ඇයි? අසීමාන්තික ආසාවල් නේ තියෙන්නේ. ඉතින් අසීමාන්තික ආසාවල් නම් ඔක තෘප්ත කරන්න බෑනේ මොන කරලා. ඇයි කොච්චර හම්බුණත් මදි. තව ඕනේ නේ. ඒ නිසා හැමතිස්සෙම අතෘප්ති කරයි. අතෘප්ති කරයි කියන්නේ හැමතිස්සෙම ඉන්නේ පීඩණේ. මේක නිවාරණය කළ නොහැකි රෝගයක්. දැන් මේ ප්‍රශ්නයට බටහිර ආර්ථික විද්‍යාවේ උත්තර නැහැ. දැන් මේක තුල මොකද වෙන්නේ? සීමිත සම්පත් වලට පීඩනයක් එල්ල කරනවට අමතරව මහ පොළවේ පැවැත්ම තිරසාරත්වයේ පවා මේක තුල අවධානය හෙළනවා. මේක නිසා තමයි මේ වෙනකොට බටහිර ආර්ථික විද්‍යාඥයෝම ඇමරිකාවේ විශ්වවිද්‍යාලයේ ඉන්න ක්ලෙයා බ්‍රවුන් කියන ආර්ථික විද්‍යාඥවරිය ලියනවා මේ ආර්ථික විද්‍යාව කියන විෂය ධාරාව අඳුරු විද්‍යාවක් කියලා. එහෙම නැත්නම් දුක්මුසු විද්‍යාවක් කියලා. ඒගොල්ලෝ සඳහන් කරන්නේ ඒගොල්ලම ඩිස්මල් සයන්ස් කියලා. ඩිස්මල් සයන්ස් කියලා තමයි එයා ඒකට අර්ථ දක්වන්නේ. කිසිසේත්ම මේක අර සුභවාදී එහෙම නැත්නම් තෘප්තිකර විෂයක් නොවේ මේ බටහිර ආර්ථික විද්‍යාව කියලා. වඩා මානුෂීය ධරණීය විකල්ප ආර්ථික දැක්මක් අපිට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ නිසයි. දැන් මේ පදනම තුල අපේ හාමුදුරුවනේ මට ආර්ථික විද්‍යාව ඉගෙන ගන්නකොට කියවන්න ලැබුණා ආචාර්ය උපාධි නිබන්ධයක් අපේ බෙලිගල්ලේ ධම්මජෝති හාමුදුරුවෝ ලියපු. ඒ ආචාර්ය උපාධි නිබන්ධය කියවුවහම මට ප්‍රශ්නයක් ආවා. ඇයිද ඊයනේ මේ ටික මට දහම් පාසලේදී ඉගෙනුනේ නැත්තේ කියලා. ඇයි මේ ටික මට බෞද්ධ දරුවෙක් විදිහට දහම් පාසල් යන කාලේ පන්සලේදී ඉගෙනුනේ නැත්තේ කියලා. ඊට අමතරව තව පොත්පත් කීපයක් කියවුවා. බටහිර ආර්ථික දර්ශනවාදී කිරියා ෂූමාකර් කියලා ජර්මන් මහත්තයෙක් එතුමා පොතක් ලිව්වා small is beautiful කියලා. small is beautiful කියන පොතේ එතුමා අර්ථ නිරූපණය කරනවා මේ ලෝකේ ගොඩ දාන්න නම් එකම විදිය බුද්දිස්ට් ඉකොනොමික්ස් විතරයි කියලා. බෞද්ධ ආර්ථික දැක්ම විතරයි කියලා. ඊට අමතරව ඩී.ඊ. හෙට්ටිආරච්චි කියන අපේ ශ්‍රේෂ්ඨ විද්වතා බෞද්ධ ආර්ථික දර්ශනය ගැන ලියලා තියෙනවා. මම දැන් තවත් අපේ හාමුදුරුවෝ බොහෝ දෙනෙක් අපේ ඉන්ද්‍රාගාරයේ හාමුදුරුවෝ යම් ලේඛන ටිකක් ලියලා තිනවා. අපේ අගලකඩ ශ්‍රීසුමන හාමුදුරුවෝ යම් ආකාර ඒ බෞද්ධ දර්ශනය ගැන දේවල් ටිකක් උගන්වලා තියෙනවා. මට හිතෙනවා අපි මේ
මේ කරුණු ටික අපේ දුව දරුවන්ට කුඩා කාලේ ඉඳලා පන්සලේදී, දහම් පාසලේදී, ඉස්කෝලේදී නොදෙන්නේ ඇයි කියන ප්‍රශ්නේ මගේ ඔළුවේ පැලෙන. පෙළ විභාගයට බුද්ධ ආගමට විශිෂ්ට සාමර්ථ්‍යයක් තියෙන කෙනෙක් තමයි. මොකද සාමාන්‍ය පෙළේ පස්සේ අපි බුද්ධ ආගම ඉගෙන නැහැ විද්‍යා විෂයන් කරන අය විදියට. මට හිතුණා පොඩ්ඩක් මේක තව ටිකක් කියන ගන්නවා. ඒ සඳහා මම මේ කියවපු පොත්පත් ටිකක් තමයි මේ තියෙන්නේ. ෂූමාකර්ගේ පොත, හෙට්ටිආරච්චි මහත්තයා තායිලන්තේ පුත්තයෝ කියන හෙට්ටිආරච්චි මහත්මයාගේ පොත්, පුත්තයෝ කියන තායි භික්ෂුන් වහන්සේ, පුන්තසෙන් කියන තායි විද්වතාන, ධම්මජෝති හාමුදුරුවෝ, රාජපක්ෂ සහ නන්දසිරි කියන අය මේ අය ලියපු ඒ කෘතීන් කියවන්න මට ලැබුණා. ඒක තුල මට ආපු ප්‍රහේලිකාව තමයි අර මම කිව්වේ කලින් බෞද්ධ ඉගැන්වීම් තුල ඇති ආර්ථික දැක්ම බෞද්ධ ජන සමාජයට කාවැද්දිලා නැතිවීම ප්‍රහේලිකාව. බෞද්ධ ජන සමාජයට බෞද්ධ ආර්ථික දර්ශනයේ තියෙන ඒ වැදගත්ම කරුණු ටික මට පේන ආකාරයට කාවැදිලා නැහැ. එසේ කාවැදිලා තිබුණා නම් අතිමහත් බහුතරයක් බෞද්ධයන්ගෙන් සමන්විත මේ රට මේ වර්තමානයේ තියෙන ආර්ථික අර්බුදයට කිසිසේත්ම යන්නේ නැහැ. මේ ආර්ථික අර්බුදයට අපි යන්නේ පළමුවෙනිම හේතුව බුදුහාමුදුරුව අපිට කියලා දීච්ච ආර්ථික දැක්මෙන් අපේ සමාජය බොහෝ දුරස් වී තිබීමයි කියන එක මට තේරුණා. මම මෙතනදී තවත් එක කරුණක් කියලා ඉන්නම් අපේ දුව දරුවන්ට. මේ පිළිබඳව පරිශන කරලා මට මීට අවුරුදු 1.5 2කට ඉස්සෙල්ලා අග්නිදිග විශ්වවිද්‍යාලයේ සමුළුවකදී බෞද්ධ ආර්ථික දර්ශනය ගැන කතා කරන්න සිද්ධ වුණා. අග්නිදිග විශ්වවිද්‍යාලය තියෙන්නේ ඔළුවිල් වල අම්පාර දිස්ත්‍රික්කයේ. ඒ ශාලාවේ වැඩ හිටපු අයගෙන් අතිමහත් බහුතරයක් හිටියේ බෞද්ධයෝ නෙමෙයි. ඒ ශාලාවේ හිටපු අතිමහත් බහුතරය අය ඉස්ලාම් ආගම අදහන අය. ඉතින් මගේ මේ දැන් ඔබලාට මම ඉදිරිපත් කරන්න යන කරුණු ටික මෙතනින් එහාට මම ඒ අයට ඉදිරිපත් කළා. ඉදිරිපත් කළාට පස්සේ මට හරි පුදුමාකාර ප්‍රතිචාරයක් ලැබුණා. ඒ ප්‍රතිචාරය තමයි එතන හිටපු බෞද්ධ අය ප්‍රශ්න කරන්න පටන් ගත්තා. මේක මේ ඕම කියලා හරියන්නේ නැහැ. ඕම කිව්වොත් හැමදාම අපිට දුප්පත් කමේ ඉන්න වෙයි. ඕම හිටියොත් අපි හැමදාම මේම කරන්නේ වෙයි. කිගේ බෞද්ධ අයගෙන් ආවේ ඒ විදිය ප්‍රතිචාරය. හැබැයි එතන හිටපු ඉස්ලාම් අය කියන්න පටන් ගත්තා දෙයියනේ මේක තමයි අපිට අල්ලා දෙයියන් ආන්සේ කියලා දීලා තියෙන්නේ. ඒගොල්ලෝ කියන්න පටන් ගත්තා ඔය කියන කතන්දරේ ඔච්චර හොඳට බුදුදහමේ කියලා තියෙනවා නම් ඇයි බෞද්ධයෝ ওই විදිහට ඉන්නේ නැත්තේ? දැන් මේක පුදුමාකාර ප්‍රහේලිකාවක් වුණා මට. මම ඔබලාට මූලික කරුණු කීපයක් ඉදිරිපත් කරන්නම්. මේක සංක්ෂිප්තයක් විතරයි. මම මෙතනදී ඔබ වහන්සේලාගෙන් දෙපා නමද සමාව ඉල්ලා හිටිනවා කොහේ හරි වැරද්දක් තියෙනවා නම්. කිසිසේත්ම බුදුහාමුදුරුවෝ මාන්සි වෙන්න එපා කියලා නැහැ. ධෛර්යයෙන් උත්පාදනය කරන්න එපා කියලා නැහැ. බුදුහාමුදුරුවෝගේ ආර්ථික දැක්මේ වැග්ගපජ්ජ සූත්‍රය, ඒක මම නිකන් අපි දහම් පාසලේදී කියලා දෙනවා වැග්ගපජ්ජ සූත්‍රය කියලා. ඒක ඇතුලේ උට්ටාන සම්පදා, ආරක්ක සම්පදා, කල්යාණ මිත්‍රතා, සමජීවිකතා තියෙනවා කියලා අපිට කියලා තියෙනවා. උත්සාහයෙන් හරි හම්බ කිරීම. උත්සාහයෙන් හරි හම්බ කිරීම ඒක කිසිසේත්ම අව탁සේරු කරලා නැහැ බුද්ධ දේශනාව. ඒ නිසා මේ අර ඔහේ දෙන දෙයක් කාලා ඉන්න කියන එක නෙමෙයි මේ කියන්නේ. මහන්සි වෙලා වැඩ කරන්න. ඒක හරි. බාහුබල පරිචිතෙහි සේදා වක්කිත්තේ. බාහු බලය පාවිච්චි කරන්න, දාඩිය හෙලන්න, හම්බ කරන්න. උත්සාහයෙන් ගොඩ නැගෙන්න. නිෂ්පාදන දිරිය, උත්සාහයේ අනලස් බව, කාර්යක්ෂමතාවය, අනුන් මත නොයැපීම මේවා බුද්ධ දේශනාවේ තියෙන මූලික හරපද්ධති. සුචිකම්මස්ස නිසම්මකාරීනෝ. කර්මාන්තෙහි අනලස් බව. කම්මැලි නැතුව වැඩ කිරීම. මේ තුල තමයි සෞභාග්‍ය උදා වෙන්නේ. දැන් මම මේක කියෝගෙන යනකොට මට ආපු ප්‍රශ්නයක් තමයි අපේ දුව දරුවෝ මේ දන්නවා ඇති ෂුවරටම අපි නම් පොඩි කාලේ එක කිව්වා. අපේ දරුවන්ට මේ කවිය නම් මතක ඇති.
මේ ගසේ බොහෝ පැණි දොඩම් තිබේ. එහෙම එකක් දන්නව නේද? මේ ගසේ බොහෝ පැණි දොඩම් තිබේ. දන්න අය අත උස්සන්න. කියමු බලන්න අපි ඔක්කොම. මේ ගසේ බොහෝ පැණි දොඩම් තිබේ. පැංගිලා ඉදිලා බිමට නැමිලා බර වෙලා අතු. මොකද්ද මේ කියන්නේ? මේ කියන්නේ සෞභාග්‍යය. මේ කියන්නේ අපිට බොහෝ දේවල් තියෙන බව. අතු බිමට නැමිලා බර වෙලා. මහන්සි වෙලා වවලා ගොඩනගලා අපිට මේ අපේ සම්පත් ගොඩක් තියෙනවා අපිට කියන්නේ. හැබැයි එතනින් එහාට ප්‍රශ්නයක් තියෙනවා. මොකක්ද මේ ප්‍රශ්නේ? දැන් මේ ගොඩනගාගත්ත සම්පත් ටික අපි රැක ගන්නවා. ආරක්ක සම්පදා. ඒ සම්පත් ටික අපි නාස්ති වෙන්න දැන් නරකයි. ඒ සම්පත් ටික අපෙන් කාන්දු වෙලා එළියට යන්න දෙන්න නරකයි. ඒත් එක්කම ඒ සම්පත් අපි බෙදා හදා ගන්න ඕනේ. ඒ සම්පත් ටික අපි තියෙන නිසාම ගොඩ වැඩි කරගෙන කන්න නෙමෙයි. දැන් මේ කවියේ ඉතුරු ටික මොකද්ද? බර වෙලා අතු ඊට පස්සේ කියන්න බලන්න. පැහිලා ඉදිලා බිමට නැමිලා බර වෙලා අතු ඊට පස්සේ නංගිටයි මටයි කො කියන්නේ? නංගිටයි මටයි ගෙඩි දෙකක් ඇති වැඩිය කඩන නරක ළමයි හැම නොවේ අපි. ඔන්න ප්‍රශ්නේ. තිබිච්ච පළියට ඔක්කොම ටික මට එපා. අපි එහෙම නරක ළමයි නෙමෙයි. නංගිටයි මටයි ගෙඩි දෙකක් ඇති හොඳටම. හැබැයි බටහිර ආර්ථික දර්ශනයේ තියෙන්නේ ඕක නෙමෙයි. මුළු ගහම මට. ගහේ තියෙන්නේ පොඩ්ඩයි. අර වගේ සෞභාග්‍යයෙන් පිරිච්ච ගහක් නෙමෙයි තියෙන්නේ. අර බර වෙලා අතු ගෙඩි නෑ. හැබැයි ගෙඩි විතරක් නෙමෙයි කොළයි දලුයි ඔක්කොම මට විතරයි. කාටවත් වෙන නෑ. බෙදා හදා ගැනීම සමානාත්මතාවය අපි ළඟ නෑ. බටහිර ආර්ථික දැක්මේ තියෙන්නේ සියල්ල ආත්මාර්ථකාමීව මට විතරයි. මේක තමයි අපේ හාමුදුරුවනේ බටහිර ආර්ථික දර්ශනයේ අපේ සංස්කෘතික උරුමයේ තියෙන අපේ කමේ තියෙන ප්‍රධානතම ගැටුම. ඉතින් ඒ පාර ඒ සමානාත්මතාවය හදන්න ඔන්න ආණ්ඩුවක් ඕන වෙනවා. ඒ පාර බදු ගහන්න ඕන වෙනවා. බදු ගහලා ඇති එකාගෙන් අරන් නැති එකාට දෙන්න වෙනවා. ඒ පාර ඔන්න ඇති මිනිස්සයා තව වැඩිපුර මාංශ වෙන්න අකමැති වෙනවා. ඇයි මාංශ වෙනකොට බදු ගහනවනේ. ඊට පස්සේ නිකන් හම්බෙන හන්ද ආණ්ඩුවෙන් අනිත් මිනිස්සයා වැඩ නොකර කම්මැලි වෙන්න පටන් ගන්නවා. මේ සේරම වෙන්නේ කොහෙන්ද? මුල කොහෙද තියෙන්නේ? මුල තියෙන්නේ මේ අපේ තියෙන සංස්කෘතික හරපද්ධතියෙන් අපි ඈත් වෙලා. බෞද්ධ දර්ශනය තුල උපයෝජනයේ පස්සේ අසීමාන්තික දිවීමක් නැහැ. අපි ඔක්කොම කරණීයමෙත්ත සූත්‍රය කියවනෝනේ නේ. කරණීයමෙත්ත සූත්‍රය අපි රැට නොකියන ගෙදරක් නැහනේ. හැබැයි ඕකේ තියෙන එකේ අපි තේරුම දන්නවද? මූලික පද ටිකවත් අපි දන්නවද? අපිච්චතා සල්ලෝක උත්ති මේවයි තේරුම දන්නවද අපි? අප්පකිච්චෝච සල්ලෝක උත්ති. අප්පකිච්චෝ කියන්නේ මොකද්ද? අප්ප ඉච්ඡ කියන්නේ ආසාවල්. අප්පයි. අප්ප කියන්නේ පොඩ්ඩයි. එහෙනම් අපිට මහා අසීමාන්තික ආසාවල් තියෙන්න බෑ. ඉතින් එහෙම සංස්කෘතියක් කොහොමද බටහිර ආර්ථික දැක්මේ අසීමාන්තික ආසාවක් පිළිගන්නේ? බටහිර ආර්ථික දැක්මේ කියනවා ආසාවල් අසීමාන්තිකයි. අප්පකිච්චෝච සල්ලෝක උත්ති. සල්ලෝක උත්ති කියන්නේ සහැල්ලු දිවි පැවැත්ම. මම අහලා තියෙන විදිහට. වැරදි නම් සමා වෙන්න මට. ඒකේ සමානලට ඊට වඩා ගැඹුරු අර්ථ විග්‍රහ ඇති. සහැල්ලු දිවි පැවැත්ම සහ අපට මේ අසීමාන්තික ආසාවල් පස්සේ නෙදවීම. ඊළඟට ප්‍රදර්ශනාත්මක සාට්ටුප පරිභෝජනයෙන් ඈත් වීම. කිසිසේත්ම අනුන්ට පෙන්වන්න
අනුන්ගේ ගෙදර අර හවල් කාර් එක තියෙනවා මටත් ඒක ඕනේ. අර මිනිස්සයාගේ ඔරලෝසුව රොලෙක්ස් එකක් මටත් ඒක ඕනේ. එහෙම විදිහට පරිභෝජනයට යාමක් බෞද්ධ ආර්ථික දර්ශනේ නැහැ. ඊට අමතරව හම්බ කරන දේ වියදම් කරන හැටි. හම්බ කරන දේ වියදම් කරන්නේ කොහොමද? ඒකේන භෝගේ පුඤ්ජය ද්විහි කම්මං පයෝජයේ චතුත්තංච නිදාපේය ආපදාසු භවිස්සති. එහෙනම් පරිභෝජනය කළ හැක්කේ ආදායමෙන් 4 කොටසක් විතරයි. 4 කොටස පැත්තක තියමුකෝ. 100%ම හරියි. අපිට හම්බ වෙන ටිකෙන් එහාට වියදම් නොකර ඉමු. දැන් අපේ සංස්කෘතිය තියෙන්නේ ඒකද? නෑ. ආදායමට වඩා වැඩිපුර වියදම් කරන්න ක්‍රෙඩිට් කාඩ් එකකුත් දෙනවා. ක්‍රෙඩිට් කාඩ් එක අරන් ගියාම කිසි කරදරයක් නැතුව මේ මාසේ පඩියට වැඩිය කන්න පුළුවන්. මට තේරුම් ගන්න බෑ බෞද්ධ ආර්ථික දර්ශනයක මුදුන් මුල් තියෙන රටකට ක්‍රෙඩිට් කාඩ් එකක් කොහොමද නීතිගත වෙන්නේ කියලා. ක්‍රෙඩිට් කාඩ් එක කමන්නේ අඩු ගානේ ආයෝජනයට නම්. අපිට මූලධනය නැති නිසා යම් සංවර්ධන කටයුත්තකට ණය වෙනවා නම් ඒක හොඳ නෑ. ඒකත් අපි අනුමත කරන්නේ නෑ. නමුත් අඩු ගානේ ඒකේ යමක් හම්බ වෙනවා ඊළඟට. මේකට නෙමෙයි ණය වෙන්නේ. කෑමට හුදෙක් කෑමට ණය වෙනවා. දැන් මේවා සිගාලෝවාද සූත්‍රයේ, වැග්ගපජ්ජ සූත්‍රයේ, පරාභව සූත්‍රයේ, එතකොට සංයුක්ත නිකායේ, අංගුත්තර නිකායේ, කරණීයමෙත්ත සූත්‍රයේ, එතකොට ඊන සූත්‍රයේ, අනන සූත්‍රයේ මේවා තියෙනවා. හැබැයි කරුණෙට අපිට මේවා දහම් පාසල් වලදී මේ කතන්දර ටික අපේ ලේවලට ඉන්ජෙක්ට් එන්නත් උනා මදි කියලායි මම විශ්වාස කරන්නේ. ආයෝජන නැමියාව අපි පුළුවන් තරම් ආයෝජනයට යන්න ඕනේ. එතකොට තමයි අනාගත ආර්ථික ශක්තිය එන්නේ. එතකොට ඊට අමතරව ඉතුරුම් දිරිමත් කිරීම. පුළුවන් තරම් ඉතුරුම් ටිකට යන්න. ණය වෙන්න එපා. ණය නොවිය යුතුයි. ණය වෙන්න එපා කියන මූල ධර්මයේ තියෙන රටක බංකොලොත් වෙන තරමට ණය වුණේ කොහොමද? අපි රට මුළු රටම බංකොලොත් වෙන්නම ණය වුණා. එහෙම වෙන්න පුළුවන්ද? සරල දිවිපැවැත්ම කල්පේච්ඡ ජීවිතයකට යොමු වෙන දර්ශනයක් පදනම් කරගත් රටකට. අනිත් අතට ධනය කියන එක පරම ධනය කුමක්ද? පරම ධනය සතුට, සන්තුට්ටි පරමං ධන. ධනය කියන්නේ සම්පත් හරි ද්‍රව්‍ය හරි නෙමෙයි. හැබැයි අපිට දැනුම් ගන්නලා තියෙන්නේ ධනය කියන්නේ අපි සතුට කැප කරමින් ධනය හොයන්නේ. අපේ සන්තෝෂය, අපේ මානසික සුවය කැප කරමින් අපි ධනය හොයන්න යනවා. එතකොට සන්තුට්ටි පරමං ධනං කියන සමාජයක් කොහොමද අපි එතනට තල්ලු වෙන්නේ? නාස්තිය පිටු දැකීම. දැන් මේක අපේ හාමුදුරුවනේ මම දැනගෙන හිටියෙත් නෑ මේ මෑතක් වෙනකම්. අපේ හාමුදුරුවන්ට බුදුහාමුදුරුවෝ කියලා දිනවලු. අපේ හාමුදුරුවන්ට කියලා දීලා දිනවලු මේ සූත්‍රයක අර සිවුර පාවිච්චි කරන්න බැරි වෙනකොට ඒ සිවුර කොහොමද තව පාවිච්චි කරන්න කියලා. අඳින්න බැරි වෙනකොට සිවුර දොර රෙදි ජනල් රෙදි වලට දාන්න. ඒකත් බැරි වෙනකොට මේස රෙදි වලට දාන්න. ඒකත් බැරි වෙනකොට අත්පිස්නා පාපිස්නා වලට ගන්න. ඒකත් බැරි වෙනකොට ඔය මේ මුකුත්ම බැරි වෙනවා නම් ඒක අනල මැටිත් එක්ක අනල බිත්තියට තියලා ගන්න කියලා. ඒ කියන්නේ අඩු ගානේ නූල් පොටක්වත් නාස්ති කරන්න එපා කියන්නේ. අපි ඒකද කරන්නේ දැන්. අපේ සමාජය ඒකද කරන්නේ. බටහිර ආර්ථික විද්‍යාව අපිට උගන්වන්නේ ඕක නෙමෙයි. බටහිර ආර්ථික විද්‍යාව කියන්නේ වියදම් කරපම්. එතකොට තමයි කර්මාන්ත නැගී සිටින්නේ. නිෂ්පාදකයාට සල්ලි හම්බ වෙන්න නම් බල පුළුවන් තරම් වියදම් කරපල්ලා. දැන් මේක බරපතල ගැටුමක් අපිත් එක්ක තියෙනවා. දැන් මේ වගේ කරුණු කොහොමද අපි සමාජගත කරන්නේ? අපි පොඩි කාලේ අපේ තාත්තලා නම් කියලා තියෙන්නේ ඇඳුමක් කිරුවා නම් මහගෙන අඳින්න. සෙරප්පුව කැඩුනා නම් ඒක කටුවක් ගහගෙන යන්න. අද එහෙම නැහැ. අද මේ එක තැනකට එකක් තව තැනකට තව එකක් පෙන්නමින් කරන දේවල් අර ඉස්ලාම් සමාජයේ පැය 24ක් ඇතුළත මලගේ ඉවර වෙනවා. අපේ මලගයක් කියන්නේ මකුල් ගයක් කරගෙන අපි ඒකට නාස්ති කරන නාස්ති කිරිල්ල. මේ වගේ දේවල් බෞද්ධ සමාජය ඇතුලේ පිළිකා විදිහටම මුල්දුවලා. ඒ නිසා මට තේරුම් ගන්න බෑ අපිට ඇයි මේ එන්නත අපිට පොඩි කාලෙදී ලැබුණ නැත්තේ කියලා. හොඳයි අපි පොඩි සරලව මේක කෙටියෙන් ගත්තොත් මූලික ගති ලක්ෂණ
අසීමිත උවමනා තෘප්ත කිරීම වෙනකොට සතුට. මූලික අවශ්‍යතා තෘප්ත කර ගැනීම වැදගත් වුවත් තණ්හාව පෙරදරි උවමනා වලට බුද්ධ දර්ශනය අනුමත කරන්නේ නැහැ. ඉල්ලුම පාලනය යන්ත්‍රණය ජීවන රටාවේම අන්තර්ගතයි. ඉල්ලුම පාලනය බැහැරින් කරන්න නෙමෙයි, බදු වලින් කරන්න නෙමෙයි, ආණ්ඩුවේ නීතියෙන් කරන්න නෙමෙයි. ඉල්ලුම පාලනය කරන්නේ අපේ ඇතුළෙන්ම. අපිට අනවශ්‍ය දේවල් ඕනේ නැහැ. හැබැයි ඒකෙන් කියවෙන්නේ නැහැ මාන්සියලා වැඩ කරන්න එපා කියලා. මාන්සියලා වැඩ කරලා හම්බෙන ටික ඉතුරු කරන්න. ඒක ආයෝජනය කරන්න. ඒක බෙදා හදා ගන්න. ඒක රටේ සියලු දෙනාත් එක්ක සංවර්ධනයට පාවිච්චි කරන්න. එහෙම කරන සංස්කෘතියක ඇයි මේ මුදුන් මුල් ටික අපි ළඟ නැත්තේ? අනලස් උත්සාහය අප්‍රතිහත ධෛර්යය අගය කරන නමුදු අසීමිත උවමනා පසුපස දිවීම බෞද්ධ දර්ශනය අනුමත වෙන්නේ නැහැ. ඒක නිසා තමයි නිදාපෙය නිදන් කිරීම ඉතුරු කිරීම කියන එකට ලොකු වටිනාකමක් බුදුහාමුදුරුවෝ දීලා තියෙනවා. දැන් මේක සැසඳුවාම අපිට විවිධ දර්ශනත් එක්ක පුළුවන් අපිට බලන්න කේනීසියානු ආර්ථික දර්ශනය, නව ලිබරල් වාදී ආර්ථික දර්ශනය, මාක්ස්ගේ ආර්ථික දර්ශනය වගේ ඒවාත් එක්ක සංසන්දනය කරාම පේනවා බුද්ධ දර්ශනයේ තියෙන ආර්ථික දර්ශනය ඔක්කොටම ඉස්සරහින් තියෙන්නේ කියලා. මාක්ස්ගේ ආර්ථික දර්ශනයේ තියෙන රට ආණ්ඩුවෙන් පාලනය කරලා. ලිබරල් වාදී ආර්ථික දර්ශනය කියන්නේ වෙළඳ පොලෙන් පාලනය කරලා. අපේ ආර්ථික දර්ශනය කවුරුත් පාලනය කරලා නෙමෙයි තියෙන්නේ. අපි ඇතුලෙන් ස්වයං පාලනයකින් තමයි අපි විනය හදාගෙන තියෙන්නේ මට තේරිච්ච ආකාරයට. දැන් මම මේ සැසඳීමක් කරලා තියෙන්නේ ඒ විවිධ කරුණු ටික ඒ ආර්ථික දර්ශන ඇතුලේ කොහොමද යන්නේ කියලා නිෂ්පාදනයේ හා ඉපැයීම, ආර්ථික ක්‍රියාකාරම් වල කාර්යශතාවය, නාස්තිය වැළැක්වීම, ඉතුරු නැමියාව, ආයෝජන ප්‍රවර්ධනය මේ හැම එකටම බෞද්ධ ආර්ථික දර්ශනයේ හරියක් තමයි වැටෙන්නේ. සමහර ඒවායිදී මාක්ස් දර්ශනයේ හරියක් වැටෙනවා, අනිත් ඒවාට නෑ. සමහර ඒවායිදී බටහිර ලිබරල් වාදී ආර්ථික දර්ශනයේ හරියක් වැටෙනවා, අනිත් ඒවාට නෑ. දැන් මේ සියලු සමාජමය කරුණු ටික අපිත් එක්ක ගොඩනැගිලා තියෙනවා. අපේ සංස්කෘතිය ගොඩනැගිලා තියෙනවා. හොඳයි මම අවසන් කිරීම සඳහා පොඩි කරුණු ටිකක් විතරක් ඉදිරිපත් කරන්නම්. බෞද්ධ ආර්ථික දැක්ම ප්‍රධාන ප්‍රවාහ කේන්සියානු මාක්සියානු ආර්ථික න්‍යායන්ට බොහෝසේ වෙනස්. මේ ආර්ථික දැක්මට බොහෝසේ වෙනස් දැක්මක් අපි තුල තියෙනවා. මූලික වශයෙන් අනිත් කිසිදු න්‍යායක අඩංගු නොවන ස්වයං පාලනයකින් පරිභෝජනවාදී අසීමිත නැමියාව ඉවත් කිරීම, අවම කිරීම බෞද්ධ දැක්මේ තියෙනවා. ඒක තමයි මුල. ඒක තමයි ප්‍රධාන යන්ත්‍රණය. ඉතුරු කිරීම, නාස්ති නොකිරීම සහ සරල දිවි පැවැත්ම. ඒත් එක්කම උත්සාහයෙන් මානසිකයෙන් වැඩ කිරීම. අසීමාන්තික ආත්මලාභය තාර්කික බවට කතා කරන බටහිර ආර්ථික දැක්මට කිසිසේත්ම බෞද්ධ ආර්ථික දර්ශනය ඇතුළේ ඉඩ නැහැ. මට තේරෙන්නේ නැහැ. අතරම සමහර ලාට මට ප්‍රශ්නයක් එනවා. මෙවැනි බටහිර ආර්ථික දැක්මක් කොහොමද කොයි විදිහටද මේ වගේ මේ අපේ සංස්කෘතික හරපද්ධතියට පටහැනි ආර්ථික දැක්මක් කොහොමද අපි තාර්කිකව ඉස්කෝලවල උගන්වන්නේ කියලා මට ප්‍රශ්නයක් වෙලාවට එනවා. ඒක නිසා මම විග්‍රහ කරනවා මේ ඉකොනොමිස් නෙමෙයි මේක ඉකොනොමිස්ටෙක් කියලා. මේක වැරද්දක්. මේ ආර්ථික න්‍යාය, බටහිර ආර්ථික න්‍යාය ඒක මිස්ටේක් එකක්. ඒක වැරද්දක්. බෞද්ධික ආර්ථික දැක්ම තුළ මේ වරදෙහි බැඳීම වැළැක්වෙනවා. ඒ නිසා මම බෞද්ධ ආර්ථික දර්ශනයේ තියෙන ඒ නැමියාවට කියනවා අරපිරිමැසුම් විද්‍යාව කියලා. මේක ආර්ථික විද්‍යාව කියලා බටහිරයකට වඩා ගොඩක් වටිනවා අරපිරිමැසුම් විද්‍යාව කියලා නම් කරා නම් කියලා මට හිතෙනවා. ඇත්තටම අපේ හාමුදුරුවනේ ඉකොනොමික්ස් කියන වචනේ ග්‍රීක මූලයට ගියොත් එහෙම ග්‍රීක භාෂාවේ ඉකොනොමික්ස් කියන එක ඉකොනොමිකා කියලා කියන්නේ අර පිරිමැස්මෙන් අපි ඉකොනොමයිස් කියලා කියන ඉංග්‍රීසියෙන් අර පිරිමැසුම තමයි එතනත් කතා කරන්නේ. හැබැයි පසු කාලීනව ඒක ඉවත් වෙලා ගිහිල්ලා අපි මේ වාණිජ රැල්ලට තල්ලු කරලා මිනිස්සු සම්පූර්ණයෙන්ම මුදිස් සංහතියම ඉවර කරලා තියෙනවා. මේ නිසා බෞද්ධ දර්ශනය තුළ සම්පත් භාණ්ඩ සේවා උදෙසා අධික පීඩනයක් එල්ලවීම වැළැක්වෙනවා. ඒක වෙන්නේ කිසිදු බාහිර යන්ත්‍රණයකින් නොවේ. සංවර්ධනයේ ධර්මීයත්වයේ තිරසාර බව, පරිසර හිතකාමී බව ඉබේ තහවුරු වෙනවා. ඒත් එක්කම බෞද්ධ ආර්ථික දැක්ම ඉතුරුම ආයෝජනයේ දිරිගන්නවා, ණයගැති බව පිටු දකිනවා. එවැනි දර්ශනයක් සහිත රටක 1977 තමයි අන්තිම අවුරුද්ද අපේ රටේ අපි ණය නොවි හිටපු.
ආනයන අපනයන අතර ආනයන වලට වඩා වැඩිපුර අපනයනය කරලා ඉතුරු කරපු අන්තිම අවුරුද්ද 1974. එදා සිට මම දන්නේ නැහැ මේ ගිය අවුරුද්ද කොහොමද කියලා. එදා සිට මේ දක්වා හැම අවුරුද්දකම කරලා තියෙන්නේ ණයට කාපු එක. ලැජ්ජයි බෞද්ධ සංස්කෘතිය දෙන රටක මෙවැනි තත්ත්වයක් උදා වීම. මොකක්ද අපේ ඉදිරි දැක්ම? මම යෝජනා කරනවා සිංහල බෞද්ධයා සැබෑ ආර්ථික බෞද්ධයෙකු කළ යුතුයි කියලා. සැබෑ ආර්ථික බෞද්ධයෙකු කරමු අපි. නිවන් යන එක ඕනි. ලෝකෝත්තර ජීවිතය ඕනි. ඒක එපා කියන එක නෙමෙයි. ලෞකික ජීවිතය ඇතුලේ අපි සැබෑ ආර්ථික බෞද්ධයෙක් හදන්න පුළුවන් නම් වටිනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 9 වෙනි වගන්තියෙන් ආණ්ඩුව බුදුසසුන රැකීමට බැඳිලා ඉන්න නිසා ඒකෙම රාජ්‍ය ආර්ථික ප්‍රතිපත්තියත් බෞද්ධ ආර්ථික ප්‍රතිපත්තිය කරන්න අපිට බාධාක් වෙන්න බෑ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 9 වෙනි වගන්තියේ තියෙන්නේ එහෙමනේ. එහෙනම් 9 වෙනි වගන්තියේ බුද්ධ ආගම රකින්න ඉන්න ආණ්ඩුවක් රජයක් කොහොමද ඊට පටහැනි දෙයක් ආර්ථික න්‍යායක් විදිහට පවත්වන්නේ? ඒ උදෙසා බෞද්ධ සමාජය විශේෂයෙන් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා පූජ්‍ය පක්ෂය ඉදිරියට ඇවිල්ලා පියවර ගන්න ඕන කියලා මම විශ්වාස කරනවා. රට දය සමය ජාතික ස්වෛරීත්වය අනාගතයට දායක කිරීමට නම් මම යෝජනා කරනවා අපේ ආම්දුරනේ හැම දහම් පාසලකම හැම පන්සලකම දැන් අපේ අවුරුද්දට පොය තියෙනවානේ අඩු ගානේ 12ක් සමහර අවුරුද්දවල 13කුත් තියෙනවා. ඔය හැම පොය දවසෙම හැම පන්සලකම අඩු ගානේ ධර්ම දේශනා 3ක් විතර කරනවා. අපිට පුළුවන් නම් සියලු දෙනා එකතු වෙලා සාමූහිකව තීන්දුවක් ගන්න ඔය හැම ධර්ම දේශනාවෙම මොන මාතෘකාව කතා කරත් අඩු ගානේ විනාඩි 10ක් අපි බෞද්ධයා තමන්ගේ ආර්ථික කටයුතු ටික සකසුරුවමින් හදාගන්නේ කෙසේද කියන මාතෘකාව පොඩ්ඩක් කතා කරන්න පුළුවන් නම් වටිනවා කියලා මට හිතෙනවා. අඩු ගානේ තව අවුරුදු 25කදී මේ රට ගොඩ දාන්න පුළුවන් වෙයි. ඒ සඳහා ගෞරවනීය ඔබ වහන්සේලා සියලු දෙනාගේම සහ මේ අපේ අනාගත පරම්පරාවේ දුවා දරුවන්ගේ අවධානය යොමු වේවා කියලා මම ප්‍රාර්ථනා කරමින් අපමාදේන සම්පාදේත කියමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි. හොඳයි අපි අපේ බලවත් ස්තුතිය පෙන්නනවා බෞද්ධ ආර්ථික විද්‍යාව ගැන අපේ මහාචාර්ය ලලිත් සිරි ගුණරුවන් මහත්මයා ඉදිරිපත් කරපු කතාව ගැන. ඉතින් එතුමාට ආරාධනය කළා අපේ දහම් පාසල් ශිෂ්‍යයන් දැනුවත් කරන්නට දේශන පවත්වන්නට පුළුවන්. ඉතින් අපේ මහා සංඝරත්නයෙන් අපි ඉල්ලා සිටිනවා. මොකද එතුමා ප්‍රංශේ ඉගෙන ගත්තා වගේම එතුමාට ප්‍රංශේ නතර වෙලා ඒ අසීමිත දේවල් පරිභෝජනය කරන්නට හැකියාව තිබුණා. නමුත් ඒ සියල්ලම අත්හැරලා දාලා එතුමා ලංකාවට ආවේ තමන් උපන් මාතෘ භූමියට සේවය කරන්නට කියලා. ඉතින් අපි එතුමාට තමන්ගේ දැක්ම බෙදා දෙන්නට ශක්තිය ධෛර්යය නිරෝගී සැප චිරජීවනයේ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 200ක් වූ දූ දරුවන් වෙනුවෙන් සිදු කරන මේ උතුම් වූ පරිත්‍යාගයට සමගාමීව සිදු කරන කලාකරුවන් ඇගයීම සහ ඒ කලාකරුවන් උදෙසා සම්මාන ප්‍රදානයේ කටයුත්තටයි මේ ලැබෙන්නේ. ඒ සඳහා ඒ සම්මාන ප්‍රදානය කිරීමේ කටයුත්ත මෙහෙයවීම සඳහා මේ වෙලාවේදී ආරාධනා කර සිටිනවා මාධ්‍යවේදිනී සමන්ති එදිරිවීර මහත්මියට. මහා සංඝරත්නයේ නමස්කාරයි. පූජ්‍යපාද පරමහර චන්දරතන අපේ නායක ස්වාමීන් වහන්සේගේ ඒ අවවාද අනුශාසනාවේ හේතුව අද දවසේදී ශික්ෂාපදනම සංවිධානය කරන්නා වූ මේ උතුම් කර්තව්‍යයේදී අපේ සාහිත්‍ය වෙනුවෙන්, කලාව වෙනුවෙන්, රංගනය වෙනුවෙන්, සිනමාව වෙනුවෙන්, සංගීතය වෙනුවෙන් දායකත්වයේ සැපයූ ඔබ හැම දෙනාම අගය කරන මොහොතයි මේ. සාහිත්‍ය යනු සමුදයා ආනන්දයෙන් ප්‍රඥාවට රැගෙන යාමයි යන සාහිත්‍ය විචාරකයන්ගේ අර්ථවදන ස්වකීය ජීවිතාදර්ශය කොටගෙන රසික සහරුන්ගේ සිත් නැමැති පద్මාකාරයට හිරු මඩලක් ලෙසින් ගුවන් විදුලි ගායනයේද වේදිකා නාට්‍යයේද ටෙලි නාට්‍යයේ සිංහල සිනමාවෙහිද
ප්‍රශස්ත ගායකයෙක්, නර්තන ශිල්පියෙක්, සිනමා ක්ෂේත්‍රයේදී රංගනකරයෙක් මෙන්ම භාෂණ කෞශලයේ ව්‍යක්ත බෝධ, විශාරද බෝධ, විජයරත්න වරකාගොඩ සුධීමතුන් සුදේශවාසී සකල විද ජනයාගේ ඉමහත් ගෞරවයට ආදරයට පාත්‍ර වී සිටින සුවිශේෂී වූ කලාකරුවෙක්. මුවන් පැලැස්ස ගුවන් විදුලි නාට්‍යයේ කෝරළගේ චරිතයට පණ පොවමින් ප්‍රකට කළ දේශන හා රංග කුසලතාවය නිසාම සාහිත්‍ය කලා ලෝකෙහි එතුමාණන් සදාකාලික ජීවමාන චරිතයක් ලෙස සම්භාවනාවට පාත්‍ර වෙනවා. එතුමාණන්ට සම්මානය පුද කරන අවස්ථාන ඒ වගේම සිදු කළා වූ කලාමට සිදු කළා වූ මෙහෙය වෙනුවෙන් එතුමාණන්ට මේ ත්‍යාගය එතුමාගේ අවුරුදු 8 බොහොම ස්තුතියි විජයරත්න වරකාගොඩ මහත්මයාණනි. අනුතරව තවත් සම්මානයක් පුද කරන්නටයි සූදානම මිනිසාගේ කරුණ චිත්‍රපට සංගීත අධ්‍යක්ෂකවරයෙක් ලෙස ප්‍රකට කළ අනුපමය මෙහෙවර හේතුකොට ආචාර්ය සුජාතා අත්තනායක සුපරිවේදනා පන්තිය සමානාත්මතාවය සහජීවනයක් සතර අභ්‍යාස කොට අනුන් වෙත සාදු සම්මත ජීවිත විඳිනයකට අවශ්‍ය හෙළයේ ජ්‍යෙෂ්ඨතම කලාවේදිනිය සුජාතා අත්තනායක මහත්මියට ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට අනුබද්ධ ශික්ෂා පදනම මගින් සම්මාන පුද කරන අවස්ථාවයි මේ. හොඳයි මෙම සම්මානය පුද කරන්න අපි ආරාධනය කරනවා අපේ රටට ගොඩාක් සාමාන්‍ය නිෂ්පාදන ඉදිරිපත් කරන නේත්‍ර ශික්ෂක ආයතනයේ අමත කුමාරසිංහ මහත්මයා වෙනුවෙන් එම මැතිනියට ආරාධනය කරනවා මේ සම්මානය ලැබෙන්නේ. හෙළයේ ජ්‍යෙෂ්ඨතම කලාවේදිනිය ආචාර්ය සුජාතා අත්තනායක මහත්මියටයි මේ ගෞරවනීය සම්මානය. ඒ උතුම් මෙහෙවර වෙනුවෙන් ත්‍යාග පිරිනැමීමත් මේ මොහොතේදී සිදුවනවා. ප්‍රසාරජනක ව්‍යායාමයක නිරත වන්නා වූ ආචාර්ය රෝහණ බැද්දගේ සුදීමතුනි ඔබතුමාටයි මේ සම්මානය පුද කරන්නේ කලා ලෝකයේ ජය කිහිලි නාවා ඇති සුන්දරම කලාකරුවෙක් එතුමන් මානවවාදී යහපත් විහරණයන් සිය ජීවිතාභරණය කොටගත් එතුමාණන්ට චිරජීවනයක් නිරෝගී සම්පත්තියක් ප්‍රාර්ථනා කරමින් ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට අනුබද්ධ මෙම සම්මානය පුද කරන්න අපි ආරාධනය කරනවා සර්වවිද්‍යාලයේ විද්‍යාර්ථී සම්ප්‍රදාය ඒ උන්වහන්සේ ගොඩක් උදාගන්නත් නැහැ. ඉතින් අපි මේ හදලා තියෙන උන්වහන්සේ අපි ජීවනාංශයේම කෙනෙක් නිසා අපේ කොහොමද පැත්තකින් මට ඒක අලුත් දේශනයක් වාස්තව දියුණුවද. ආචාර්ය මුදකල්ලේ සුඛිනකින්ද චිරජීවනය ලැබෙත්වා අපේ ප්‍රාර්ථනාවයි සිංහල කලාකෙතට මිලිපහනක් මේ සහතික මුදල් ත්‍යාගයක් වෙනවා. එක විශ්වවිද්‍යාලයක කාලේ ඉතින් බෞද්ධ සංගමයේ තුනක් ඊපරි හදනවා නම් මේ මාතෘකාව ස්තුතියි ප්‍රවීණ රංගනවේදිනී මෙලනි අශෝකා මහත්මිය ඔබතුමියටයි මේ ආරාධනාව සම්මාන සහතික
සම්මානයක් පුද කරන්න අපි ආරාධනය කරනවා අපේ වීණා මහත්මියට යක්කලමුල්ල ප්‍රතිසාපති මහත්මිය. මීළඟට ප්‍රවීණ සිනමා ඡායාරූප ශිල්පී පද්ම කුමාර මෙත්තසේන මහත්මයාණනි ඔබටයි ඇරෙන්න. දැන් මෙව සහතික ප්‍රදානය කරන අපි ආරාධනා කරනවා අපේ නිශානි අනාගත මහත්මියට. මේ වැඩවල ගොඩාක් උදව් කරන කෙනෙක් සියලුම කවුරුත් ප්‍රවීණ වේදිකා සහ අනුවාහී රංගන ශිල්පිනී රිද්මා තරංගනේ මහත්මියටයි. මෙම සම්මානය ප්‍රංශීය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන චලවද්ද ශික්ෂා පදනම මගින් තමයි මේ සියලු සහතික ත්‍යාගයන් ලබා දෙන්නේ. අනුකූලව අපි ආරාධනා කරනවා ප්‍රවීණ ජනාධිපති සම්මාන ලැබූ අපේ රංගන ශිල්පිනිය චන්දි රසිකා මහත්මියට. අපේ චන්දි රසිකා මහත්මිය ඉතාමත්ම අතිදක්ෂ රංගන වේදිනියක්. එතුමිය ටිකක් රෝගාතුර පසුවන්නේ. ඉතින් ප්‍රංශීය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ චලවද්දික ශික්ෂා පදනම මගින් මේ සහතික විනාඩාධිපති කොටුවේ මේ උදේවලේ උත්තර මාර්ගාවේ අනතුරුව ප්‍රවීණ රංගන ශිල්පී සනත් දික්කුඹර මහත්මයාණනි ඔබටයි මේ ආරාධනාව. ප්‍රංශීය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ශික්ෂා පදනම මගින් ලබා දෙන මේ සහතික සහ ත්‍යාග සනත් දික්කුඹර මහත්මයා වෙත පිරිනමන්නට සූදානම්. මේ සමාජයේ ප්‍රධානය කරන අපි ආරාධනා කරනවා ඊයේ බෞද්ධ මධ්‍යස්ථානාධිපති මේ විවෘතේ සනත් දික්කුඹර මහත්මයාට නමස්තු. WM චතුමික දම්සරංග අංක 2 HM ලකින්දු සස්මික දෙනුවන් එක දෙකට බැරි නේද මේ දැන් මේ දෙකම අතර අංක 5 S චමත් දෙනුවන් අංක 6 දම්සිලු අංක 7 ඉෂාන් ප්‍රියංග අංක 8 GH ඉෂාන් දිනෙත් අංක 9 KN යෙවන් එනෝෂ් අංක 10 MK දිනුලි අංක 11 නෙතුකි ගිහන්සා අංක 12 සෙහන්සා චිසේති අංක 13 නෙහාෂි දිලෙන්යා අංක 14 බ්‍රයන් රන්දුනු අංක 15 ඉදුවර දුල්ෂාන් අංක 16 කිසාරා සමුදි ජයතිමා
වෙන දේශන නැහැ නේද? නෑ. මුලසුනේ දේශන අපිට මේක හරි. මේකත් හරි. මේක තමයි ප්‍රශ්නේ. මුලසුන දේශම කළා ස්තුතියි. අංක 21 වොනාල් සමාධි රත්නකීර්ති අංක 22 චතුමි කවිශ්මා දෙහිගම අංක 23 සනුලි විමංශා වික්‍රමසිංහ අංක 24 EW ජනුදි සිහස්නා තිලකරත්න අංක 25 WG රශ්මින්දි හිරන්‍යා ගවේෂණී අංක 26 සෙනුදි සෙහස්නා වීරරත්න අංක 26 අංක 27